සොබා දහමේ ගහකොළ සාරයට පැරණි වටිනාකම් එක් කරලා ප්‍රමිතියට හදන ප්‍රාණජීව අපට ජීවය දෙනවා. රට රාජ්‍ය වලින් පවා ප්‍රාණජීව ඉල්ලන්නේ අපේ ආර්ය වටිනාකම් දන්න නිසා. සීයේ ආර්ය ගති නෑරේ කියන්නේ මොකද්ද? ඒක හරියට දුවයි මායි ප්‍රාණජීව විශ්වාස කරනවා වගේ. සීයා නිරෝගීව ඉන්නෙත් මම ලෙඩ නොවී ඉන්නෙත් ප්‍රාණජීව නිසා තමයි. ප්‍රාණජීව කියන්නේ පුතේ පන රකින දිව ඔසුව. සෙත්සුව ප්‍රාණජීව ලෙඩක් නැතුව ඉන්න. ප්‍රාණ ටීවී ඔබ වෙත ගෙන එන ප්‍රාණ ටීවී සොබාදම් කතිකාව සමගින් අද දවසේත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ සුවිශේෂී වූ ආකාරයක නිෂ්පාදන පෙළක් සමාජගත කරන්නට දායකත්වය දුන්නු අපකැප වුණු සුවිශේෂී වූ පුද්ගලයෙක් ඔහු අද මේ වේදිකාවට කැඳවාගෙන තියෙනවා. ඉතා සුවිශේෂී වූ නිෂ්පාදන පෙළක්. ඒ වගේම මේ නමත් මේ වන විට සාමාන්‍යයෙන් යම් පිරිසක් අතරේ ජනප්‍රියයි. ඒ වගේම විදේශයන්ගෙත් යම් ප්‍රමාණයක ජනප්‍රියතාවයක් ලබාගෙන තියෙනවා. මේ පිළිබඳව කතා බහ කරන්නට අපි ඊටම ආදරයෙන් සාදරයෙන් අද ප්‍රාණ ටීවී කතිකාවට පිළිගන්නවා ප්‍රසන්න මාපටුන ගමගේ. ආයුබෝවන්. ආයුබෝවන්. මිස්ටර් ප්‍රසන්න ඔබ සොබාකෝ කියන සන්නාමය යටතේ මේ නිෂ්පාදන පෙළක් ජනගත කරලා මේ වෙලාවේ මේ මිනිස්සු අතරේ තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ නිරෝගීමත් ජීවිතයක් උදෙසා කොහොමද ආහාර රටාව අපි වෙනස් කරගන්නේ කියන ප්‍රශ්නේ මේ වෙලාවේ සංකීර්ණ ප්‍රශ්නයක්. හැමෝම හොයන්නේ ඒකද? අපි හැමෝම කතා කරද්දී කියනවා මේ අපි මොන හරි කන බොන දේවල් වලින් තමයි අපි වැඩිපුරම ලෙඩ වෙලා තියෙන්නේ කියලා. ඔබ හැබැයි මා දන්නා ඉතිහාසය තුළ වැඩි කාලයක් ගත කරන්නේ මේ වාණිජ්‍ය සමාගමක ඒ වෙළඳ අලෙවිකරණය සම්බන්ධව තමයි නිරත වෙලා හිටියේ. කොහොමද එකපාරට මේ කාබනික සහ මේ ආහාර නිෂ්පාදන වගේ ව්‍යාපාරයකට අත ගැහුවේ? ඇත්තටම මේ බොහොම ස්තුතියි මේ ප්‍රාණ ටීවී එකටත් මේ මට ආරාධනා කරපු උතුමාටත් මේ සබාකෝ සන්නාමය ගැනත් කොහොමද මේක ගැන කතා කරන්න මේ දුන්න පුංචි අවස්ථාවට. ඇත්තටම කිව්වා හරියටම හරි අවුරුදු 26ක් වගේ කාලයක් මම ගත කරේ ලංකාවේ දැවැන්ත සමාගම් එක්ක වාණිජ්‍ය පැත්තේ තමයි. ඒ කියන්නේ මම කමර්ෂියලි වෘත්තිකයෙක් හැටියට වැඩ කරේ අලෙවිකරණය සම්බන්ධයෙන්. අලෙවිකරණය සම්බන්ධයෙන් තමයි වැඩ කරේ. ඉතින් මේ අවුරුදු 26ක මම අවුරුදු 20න් රස්සාව පටන් ගන්න අවුරුදු 26ක් වගේ යනකම්ම මේ ආයතන දෙකක මං වැඩ කරා. අවුරුදු 10ක් සහ 14ක්. ඉතින් ඒක ගත්ත පන්නරය තමයි මම මගේ පිටිපස්සේ තියෙන්නේ. හැබැයි මේ සබාකෝ සන්නාමේ ගොඩනගන්න හේතුව උනේ මේ කිසිවක් නෙමෙයි. ඇත්තටම 2019 අන්තිම 2020 අපි හැමෝම මේ ගෙදරට කොටු වෙන කොරෝනා වසංගතය තමයි මාව මේ නිර්මාණශීලීත්වයට දායක කරන්නේ. ඒක එහෙම වුණේ මම විශ්වාස කරන්නේ කොරෝනා කියන්නේ මුළු ලෝකෙටම වාසනාව ගෙනාපු එකක්. හැබැයි මම විශ්වාස කරනවා කොරෝනා තමයි මට වාසනාව ගෙනාවේ කියලා. මම එහෙම කියන්නේ 2020 ආලින්දේ කොටු වෙච්ච මගේ බිරිඳත් මේ කොවිඩ් එකෙන් නැත්තම් මේ භයානක වසංගතයක් කියපු මේ වසංගතයෙන් කොහොමද මගේ පවුලත් මගේ අම්මයි තාත්තත් මාත් එක්ක හිටියේ අපි මේ පවුලක් හැටියට කොහොමද රැකෙන්නේ මේ වෙලාවේ තමයි ඕගොල්ලෝ වගේම රූපවාහිනී වැඩසටහන් වල එන විද්වත් වෛද්‍යවරු ආයුර්වේදික් වෛද්‍යවරු මේ වගේ ප්‍රාණජීව වගේ නිෂ්පාදන කරන ආයතන වල වෛද්‍යවරු ඇවිල්ලා කිව්වේ මේ පාරම්පරික ජීවන රටාවේ තියෙන පාරම්පරික සහල් පරිභෝජනයට ගත්තොත් අපේ ප්‍රතිශක්තිකරණය මේ ප්‍රතිශක්තිකරණය කියන වචනේ මං හිතන්නේ අපි පුදුවන් තරම් අහපු කාලේ තමයි කොවිඩ් එක. අපි මේ වචනේ ගැන ඇත්තටම ප්‍රතිශක්තිකරණය කියන එක කිව්වට අපි ගණන් ගන්නවත් නැති එකක්. මේ ඉමුනිටි එක කොහොමද තියාගන්න මේක වැඩියෙන් අහපු කාලේ අපි මේක තියාගන්න පුළුවන් මේක කියනකොට මේ ශාලේ ඉස්සරහ ඔයා දන්නවා අම්මා කියන්නේ නිවසේ වෛද්‍යවරිය. නිවසේ වෛද්‍යවරිය තමයි අම්මා. මගේ බිරිඳත් අම්මා කෙනෙක් නිසා එයාට ඕන වුණා යාගේ පවුල රැකගන්න. එයා කිව්වා මේක අපි කරන්න ඕනේ. මේ පාරම්පරික සහල් ගෙනල්ලා අපි පරිභෝජනය කරන්න ඕනේ. ඒක තමයි අපිට කියලා. ඉතින් මේක මට දුන්නා. එයා කිව්වා මේක හොයාගෙන එන්න කියලා. ඉතින් අවස්ථාවක් ලැබුණා. මම මේක අපි පරතරයට මේ යන්න පුරුදු වෙලා තිබ්බ ක්‍රමයක් තමයි මගේ අලෙවිකරණයේ රැස්සාවේ
අපි කස්ටම කෙනෙක් හොයා ගන්නවා ගෙදරට ගෙනෙන ලුණු පැකට් එක අරගෙන පැකට් එක දිහා බලනවා. කවුද මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ? කවුද මේක හදලා තියෙන්නේ? කොහෙද? කියලා පිටිපස්සට යනවා. යනකොට මේ අපිට නිෂ්පාදනය මෙතනට ගේන්න වාහන ඕනේ. මගේ වෘත්තිය වාහන අලෙවි කිරීම. මේකට අපි මාර්ගය හොයා ගන්නවා. කවුද මේ එතනට මගේ ලුණු පැකට් එක ආවේ? සුපර් මාකට් එකට කොහොමද ගෙනාවේ? ඊට කලින් ඩිස්ට්‍රිබියුටර් ගාවට කවුද ගෙනාවේ? නිෂ්පාදකයා කවුද? ඒගොල්ලෝ කොහොමද ප්‍රවාහනය කරන්නේ කියලා මේ පිටිපස්සට හොයාගෙන ගියා. ඒක තමයි මගේ වෘත්තිය. ඒකව මම මේකට ඇප්ලයි කරා. මට කොහොමද මේ නිෂ්පාදන හොයාගන්නේ කියලා මේ පල්ලෙහාටම ගියම් ගොවි මහත්තයා ගාවට එනකම් මේක ඩ්‍රිල් කරලා හොයාගෙන මේ ජාලයට මට එකතු වෙන්න හම්බුණා. ඇත්තටම මේ පාරම්පරික හාල්වල යහ ගුණය මගේ පවුලටත් මට දැනුණා. මේකෙන් මාව නිරෝගී වුණා. මගේ පවුල රැකුණා. අපි කොවිඩ් වසංගතයේ වෙලාවේ අපිට තිබ්බ ලොකුම චැලෙන්ජ් එක මේ වසංගතයෙන් බේරෙන එක අපිට වුණා. ඉතින් මේකෙන් මාව නිරෝගී වෙනකොට මගේ පවුල මේකෙන් නිරෝගී වෙනකොට මට ඕන වුණා මේක කොහොම හරි අනිත් අයට කියන්න. ඉතින් මගේ රස්සාව මට ඇවිල්ලා තිබුණා ග්‍රීන් ලයිට් මේ වෙලාවේ වාහන ගෙන්නන්නේ තව අවුරුදු 4කට 5කටවත් ලංකාවට. මම ආයතනයේට බරක් වෙලා හිටියේ. මම හිටියේ ඉහළ තලයක. ඉතින් ඉහළ තලයක මට ලොකු වැටුප් දීමනා එක ලොකු ගාණක් අවුරුද්දකට යනවා ආයතනයක් හැටියට. ආයතනය හරි. ඉතින් මාව තියාගන්න බෑ කියන එක ආයතනයේ තීරණය කළා තිබුණා. මං වගේ නේද 184ක් විතර අපේ ආයතනයේ ඊටපු අපි කණ්ඩායමක්. ඉතින් 2000ක් ඉන්න ආයතනයක 150 200ක් අයින් කරලා 1800ක් තියාගන්නවා කිය ආයතනේ හරි. මම විශ්වාස කරන්නේ ඒක. ඉතින් මට මේ සිග්නල් එක එනකොට මේ ගෙදරට කොටු වෙලා හිටු මට මේක මම දැක්ක හොඳ අවස්ථාවක්. මේ මගේ වෘත්තිමය අරහා මම බැලුවා මට මේක හොඳ අවස්ථාවක් මිනිස්සුන්ට මේක කියන්න. මේක නිකන් කියන්න බෑ. අපි දෙයක් නිෂ්පාදනයක් හරි මොන හරි එළියට ගෙන අපි සන්නාමයක් හදා ගන්න ඕනේ. මේ සන්නාමයක් බ්‍රෑන්ඩ් එකක් මේ බ්‍රෑන්ඩ් ගොඩාක් එක්ක වැඩ කරලා බ්‍රෑන්ඩ් ගොඩක් හදලා ඒවා ඒ ලෙවල් එකට ගෙන්න මහන්සි වෙච්ච කෙනෙක් හැටියට මට දුනා මටම කියලා බ්‍රෑන්ඩ් එකක් මම හදන්න ඕනේ. ඒ හරහා තමයි මේ සබාකෝ කියන සන්නාමය නිර්මාණය වෙන්නේ. සබාකෝ කියන්නේ ස්වභාවික නැචරල්. මේ ස්වභාවික කියන එකම තමයි මේ සබාකෝ කියන සන්නාමය මට හම්බෙන්න අර්චනා බුදු මහත්තයාගේ දිනේ තමයි මේක මට හදලා දෙන්නේ. ඉතින් අද වෙනකොට අවුරුදු 4කට පොඩ්ඩක් වැඩි කාලයක් මේ නිෂ්පාදනය එළියට දාලා ලෝකේ රටවල් 7ක මේ නිෂ්පාදන ගන්න පාරිභෝගිකයෝ ඉන්නවා ලංකාව පුරාම ඉන්නවා. ඉතින් මේක මෙතනට ගේන්න පුළුවන් උනේ මට දැනෙච්ච දේ හරි දේ මම කරපු නිසා. මෙන්න මේක විතරමයි මෙතන තියෙන්නේ. මට දැනුණු ඇත්තම මං විඳපු ඒ පාරම්පරික සහල් වල තියෙන යහගුණය මට තව කෙනෙකුට කියන්න පුළුවන් නම් ඒක ව්‍යාපාරික අවස්ථාවක් එක විදිහකට මම හිතන්නේ ඒක මං කරන්න ඕනේ සමාජීය යුතුකමක් කියලා. ඔබ ඇත්තටම ඒ සද්භාවයෙන් යම් දෙයකට අපි අත ගැහුවොත් ඇත්තටම එහි ප්‍රතිඵල ඊටාම සාධනීය තැනකට ගන්න පුළුවන්. අපි ඇත්තටම ප්‍රාණ ජීව ජනගත කරන්නේ ඔබ ඔය සඳහන් කළ ආකාරයටම අපිටත් අපේ මූලික නිෂ්පාදනය මේ සම්පත්දායකත්වයේ දක්වන ආයතනයට අපිට තියෙන නිෂ්පාදනයත් මෙවැනි කාබනික වගාවන් වලින් ගත්ත පළදාවෙන් නිෂ්පාදනය කරන ආයුර්වේද නිෂ්පාදනය. ඇත්තටම අපිත් එය ගෙනියන්නේ ජනතාවට ලෙඩක් නැතුව ඉන්න. ඔබ මේ ආහාර ජනගත කරන්නේත් මිනිසුන්ට ලෙඩක් නැතුව ඉන්න. ඒ නිසා අප ආයතන දෙකේ යම් සමපාත තැනක් තියෙන මයි නිසා ඔබට ආරාධනා කරේ අපි ඖෂධ දෙනවා ජනතාවගේ ශාරීරික සෞඛ්‍යයට ඔබ ඖෂධ වැනි ආහාර පද්ධතියක් දෙනවා. ආහාර රටාවක් උරු කරනවා ජනතාව නිරෝගී කරගෙන යන්න. එතකොට මේක කරගෙන යද්දි මේ නිෂ්පාදන ඔබ සඳහන් කළා ඍජුවම ගොවියා ළඟට ගිහින් ඒ ජාලයේ පහළම ලේයර් එකෙන් තමයි ඔබ මේක මිලදී ගන්න කියලා. ඒතර මෙහි නමුත් නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. මේකට තියෙන ප්‍රමිතියන් සහ ඒ තියෙන සහතිකකරණයන් ඒ වගේ කාරණා කොහොමද තියෙන්නේ? ඇත්තටම මම මේක පටන් ගත්තේ මගේ ගෙදර සාලේ කැම මේසි තමයි මගේ මේ පැකින් ටේබල් එක. මේක නිෂ්පාදනාගාරය වුණේ මගේ නිවස. ඉතින් මේක කරගෙන යනකොට මට මේක තේරුණා මම ඇත්තට විනෝදාංශයක් හැටියට ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ඉතින් මේක කරගෙන යනකොට මාත් එක්ක වැඩ කරන එක්ස්පෝර්ටර්ස්ලා මගේ යාළුවෝ මගේ නේබර් කෙනෙක් හිටියා. ඉතින් එයාත් එක්ක කතා කරනවා යාළුවා මොකෝ හොඳ දෙයක්. ඔක ඔයා මට හොයලා දෙන්න. මම ඔයාගේ ප්‍රොඩක්ට් එක යවන්නම් මගේ බයස්ටට කතා කරලා මේක හොඳ දෙයක්. ගෙවල් වල කුස්සියෙන් තමයි වැඩ පටන් ගන්න මිනිස්සු. කුස්සි වලින් පටන් ගත්ත නිෂ්පාදකයෝ අද ලොකු ෆැක්ටරි ගහලා ඉන්නවා. තවත් මට මේ හම්බුණා ලංකාවේ ලොකුම මේ ඇඩ්වර්ටයිසිං ඒජන්සි එක. එයා මගේ පාරිභෝගිකයෙක්. එතුමා ගාවට මම ගියා ඇත්තටම කස්සප දිසිල්වා කියලා ලොකු ලංකාවේ දැවැන්ත සමාගමක්. එතුමාගේ ගෙදරට ගිහිල්ලා මකට ඩිලිවරියක් ඇවිල්ලා මම පර්සනලි මගේ වාහනේ ගිහිල්ලා මම ඩිලිවර් කරනවා වීකෙන්ඩ් එකට කරන්නේ. ගියාම එයා කිව්වා
කොහොමද ඔයා පටන් ගත්තේ මේ විශ්ව ගෙදරස මම කුස්සිය තමයි ඇයිසේ බෝඩ් ගැහුවේ සයින්ටෙක් සයින්ටෙක් හරියට හරි ඉතින් එතුමා මම අදටත් මගේ පරිභෝගිකයෙක් එතුමා ඒ දුන්න එක මම හිතන්නේ මේ මොටිවේෂන් එක මට සෑහෙන්න බලපෑවා කියන්නේ මේ පුංචි දේ එයා හරි ඕපන් එක්කෙනෙක් මමත් ඇයිසේ කුස්සිය තමයි බෝඩ් ගැහුවේ කිව්වා මම එයා ගෙදර හිටියේ කියලා ඉතින් එයා එක එක තැන් මට පෙන්නුවා ඉතින් ඒවා මට ලොකු මේ මොටිවේෂන් එකක් වුණා ඒ වගේ අය ඒගොල්ලන් උපදේශ ඉතින් මම ගෙදර ඇවිල්ලා නමුත් මම ගෙදර මේක කරන්න බෑ මට ගෙදරකුත් නැහැ සාලෙකුත් නැහැ කාමරයක් නැහැ මොකද මේක පිරීලා තියෙන්නේ අනිත් එක මිනිස්සුත් එනවා ගෙදරට නිෂ්පාදන ගන්න මට ඊට පස්සේ මට ඕන වුණා මේක එළියට අරයි යන්න ඊට පස්සේ මම වෙන නිවසක් ගත්තා ටිකක් ලොකු නිවසක් අරගෙන මේක කරගෙන ගියා ඉතින් මේක කරගෙන යනකොට 10 දෙනෙක් විතර ආව එක්ස්පෝර්ටර්ස්ලා ගන්න මේ මගේ නිෂ්පාදන මගේ ඇසුරුම් මගේ ප්‍රොඩක්ට් එක දිහා දැකලා මේකේ තියෙන සුවිශේෂී ගුණාංග සහ මේක මම හොඳ ඇසුරුම් කරන් කියන්නේ පැකේජින් මම වර්ල්ඩ් ක්ලාස් එකට කරා ලෝකෙට ගැලපෙන විදිහට ඇසුරුම් හැදුවා. නමුත් මට නිෂ්පාදනාගාරයක් නැති නිසා 10 දිනකින් එක්කෙනයි ගත්තේ. මොකද මං ගෙදරක හිටියේ. ඉතින් මේක ෆැක්ටරියක් නෙමෙයිනේ. ඉතින් මට තේරුණා මෙතන හිටියොත් මට කවදාවත් මගේ විෂන් එකට යන්න බෑ. ලෝකෙට මේක අරයි යන්න බෑ. ඒක නිසා මම නිෂ්පාදනාගාරයක් හදන්න ඕනේ. ලේසි නෑ. නිෂ්පාදනාගාරයක් හදන්න ඕනේ තත්ත්ව සහතික ලබා ගත යුතුයි. ISO 22000 කියන තත්ත්ව සහතිකයේ යටතේ අද මට නිෂ්පාදනාගාරයක් තියෙනවා. මගේම කියන. අද මේ එනකොටත් ඕස්ට්‍රේලියාවට කන්ටේනර් එකක් ලෝඩ් කර ඉඳලා තමයි අපි ආවේ. මේ මං හිතන්නේ 4 මාර විතර වෙනකම්ම මේ අන්තිම මොහොතේ ටිකක් ඩිලේ වුණෙත් ඒක වැඩේ ඉවර කරලා එන්න ඕන නිසා ඉතින් හරිම තෘප්තියක් ලබනවා මේ දේ ඇත්තටම ලෝකෙටම යවන්න පුංචි තැනකින් පටන් අරන් මේක ලැබිච්චා මේක අද වෙනකොට සේවකයෝ 15ක් විතර වැඩ කරන නිෂ්පාදන ආයතනයක් හැබැයි සියලුම තත්ත්ව පරීක්ෂාවන් කරලා කරන්නේ මොකද මම විශ්වාස කරන දෙයක් තමයි මට හොඳට අවසරයට නිදිය ගන්න ඕනේ කිසිම කෝල් එකක් නැතුව අපි මම හරි දේ කරොත් මම හරි දේ හරි තීරණ හරි දේ කරොත් විතරයි මගේ පල්ලෙහා ඉන්න මිනිස්සු ඒක ෆලෝ කරන්නේ මම උදින් ඒක ටර්න් කරන්න බෙන් කරන්න ගියොත් කවදාවත් මගේ ඉන්න මම ක්වොලිටි ඇෂුරන්ස් කියන එක්කනට ෆ්‍රීඩම් එක දීලා තියෙන්නේ එයාගේ ඩිසිෂන් එක මං වෙනස් කරන්න යන්නේ නැහැ මොකද මං විශ්වාස කරනවා මම හැමදාම මගේ සේවකයන්ටත් කියන්නේ අපිට නීතියෙන් ගැලවෙන්න පුළුවන් අපි නිසා කවුරු හරි ලෙඩ වුණොත් අපි වැරදි දෙයක් කරලා මොන හරි වුණොත් අපේ හෘද සාක්ෂියෙන් අපිට ගැලවීමක් නැහැ මේ සබාදාම ඒක බලාගෙන ඒක නිසා අපි මිනිස්සු අතින් වරදින්න පුළුවන් සුනේ වැඩ කරන්නේ ඕනතරම් වරදින්න පුළුවන්. නමුත් අපි හිතාමතා අපේ නොසෙලිකලිකමත්කම නිසා කෙනෙකුට හානියක් වුණොත් අපි නිෂ්පාදනයේ ඒක අපිට කවදා හරි වග කියන්න වෙනවා. නීතියෙන් නෙමෙයි සබාදාමේ. ඉතින් ඒක නිසා මම හරියම පරිස්සමෙන් මේ හිමින් ස්ලෝලි ස්ටෙඩිලි තමයි මේ ගමන යන්නේ. හරිම පරිස්සමෙන් යන්නේ හරිම ස්ලෝලි යන්නේ. මොකද මට මගේ ගමන හරි දේ කරලා සාර්ථක වෙන්න ඔයාගම හරි දේ කරාම ඉක්මනින් සාර්ථක වෙන්න බෑ. ඒකට කාලයක් යනවා. ඒක අල්ලගෙන ඉන්න දරා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ. ඒක තමයි මං හිතන්නේ මට අර අවුරුදු 16ක 26ක පන්නරෙන් මට ආවිලා තියෙන ඒක තමයි එක්ස්පෝෂර් එක ඒක මට දරා ගැනීමේ ශක්තියක් තියෙනවා මං ආයතනවල බොස්ලා මං හිතන්නේ 17ක් එක්ක විතර වැඩ කරලා තියෙනවා. ඒක නායකත්වයටදී. ඒ ලැබිච්ච ආభాෂය නිසා මට ඒක දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා මම විශ්වාසවන්තව මේ නිෂ්පාදනය අරගෙන යනවා ඉදිරියට. හොඳයි අපේ කතිකාවේදී අපි කතා කරන දේවල් ඇත්තටම අපි ප්‍රාණ ටීවී තුලින් ඇත්තටම අපි ජනගත කරන්න උත්සාහ කරු සෑම චරිතයකම පිටුපස ඔබ අපේ වැඩසටහන් පෙළ එක පිළිවෙලකින් පෙළ ගැස්වීම දකිනවා නම් ඔබ දකිනවා හැමෝගෙම පිටුපස එක්තරා ආකාරයකට ශක්තිමත් කතාවක් තියෙනවා. අපි හැමතිස්සෙම උත්සාහ කරේ අපේ රටේ මිනිස්සු හිතන්නේ හැමතිස්සෙම නැහැ බැහැ කරලා වැඩක් නැහැ. බොහොම ඍණාත්මක මානසිකත්වයක තමයි බහුතරයක් ඉන්නේ. අපි උත්සාහ කරන්නේ ඔබ වැනි මේ සාධනීය ප්‍රතිඵල අත්විඳපු මිනිස්සු හරහා පණිවිඩයක් ගෙනල්ලා ඇත්තටම අපේ රට මෙතනින් එහාට යනවා නම් ඒක යන්න පුළුවන් කරන්න හැකි කියන පණිවිඩය ජනගත කරන්නට. ඔබට හැකියාව තියෙනවා. ඔබ ඒක ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නනවා. එතකොට මේ ක්‍රියාවලිය ගෙනදී ඔබ කියන ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදනවල පොහොසත් උරුමය සහ රසයන් ලෝකයේ සමග බෙදා ගැනීම කියලා. එතකොට මොනවද මූලික වශයෙන්ම නිෂ්පාදන පෙළට එකතු කරලා තියෙන්නේ මේ ලෝකයට ගෙනියන්නට? ඇත්තටම මම මේ පටන් ගත්තේ පාරම්පරික සහල් වලින්. මට තේරුණා පාරම්පරික සහල් වල අස්වැන්න මේකේ මිල මේක හොයාගන්න අමාරුයි මේක වවන්න අමාරුයි. හැබැයි
මට පුළුවන් නම් මේ එක්කම මිනිස්සුන්ට ගැළපෙන විදිහට නිෂ්පාදන කරන්න. ඒක නිසා තමයි මම හාල් වලින් අද ලංකාවේ මිනිස්සු හැමෝම කතා වෙන එකක් නේ මේ බත් කනවා වැඩි. බත් මෙච්චර ගොඩක් කන්න ඕනේ ඇත්ත. මොකද එදා මිනිස්සු බත් ගොඩක් කෑවේ ගොඩක් මහන්සි වුණා. කය වෙහෙසලා තමයි වැඩ කරේ. කුඹුරට ගියේ වැඩ බිමට ගියේ සෑහෙන කය වෙහෙසුණා. එතකොට ඒගොල්ලන්ට ඒ ශක්තිය තියාගන්න ඕන ලොකු පිඟානක් ඕනේ. හැබැයි අද එහෙම ඕනේ නෑ. දැන් මගේ ගෙදර මේ හාල් කනකොට මගේ ළමයි මේක ප්‍රතික්ෂේප කරන්න ගත්තා. මං ඒගොල්ලෝ තමයි මගේ පළවෙනි කස්ටමර්. ගෙදර අය කැමති වෙන්න ඕනේ මම මේ කරන නිෂ්පාදන ඉස්සෙල්ලා මේගොල්ලෝ තමයි මගේ පළවෙනි කස්ටමර් වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ළමයින්ට ගැළපෙන නිෂ්පාදන මං හදන්න ඕනේ. ඒගොල්ලෝ කැමැත්තෙන් මේවා පාවිච්චි කරන්න ඕනේ. මගේ ගෙදර ඇතුලේ මට තිබ්බ චැලෙන්ජ් එක මට අභියෝගයක්. මගේ ළමයින්ට ගැළපෙන්නේ කියන්නේ හොඳ දේ. මගේ ළමයින්ට නරක දෙයක් මම දෙන්නේ නැහැ. නේද? ඕනම කෙනෙක් දෙන්නේ නැහැ. ඉතින් ළමයි තමයි අපි එකම අනාගතේ ඒගොල්ලෝ. ඉතින් පවුලේ අනාගතේ මම ඉතින් මේගොල්ලන්ට ගැළපෙන නිෂ්පාදන හදන්න ඕනේ මේ වගේ. මාගාව තියෙන මේ ලංකාවේ තියෙන මේ සාරවත්ම මේ අවුරුදු 5000ක් පරණ වී මේවා. අද වී වර්ග 3000ක් විතර තිබිලා තියෙනවා. එකෙන් 108ක් 110ක් විතර තමයි වගා කරන්නේ. ඒකෙන් කමර්ෂියලි ගණ්ඩ තියෙන්නේ 10කට අඩු ප්‍රමාණයක්. මේක තමයි ඇත්තම කතාව. ඉතින් මට ඕන වුණා ළමයින්ට ගැළපෙන්න මේක නිෂ්පාදනය. ඉතින් අපි හැමෝම බඩේරින් ගෝලී එක දේවල් කරලා දිනවා. කවදාවත් බඩේරින් ගෝලී කැඳ එකක් වීලා නැතුව ඇති ඔබතුමාම. ඉතින් මට ඕන වුණා ළමයින්ට ගැළපෙන්න බඩේරින් ගෝලී කැඳ එකක් හදන්න. මම මෙතන නිෂ්පාදනය තියෙනවා. ඉතින් බඩේරින් ගෝලී කැඳ මේ වගේ කැඳ රේන්ජ් එකක්. එක වර්ග වලින් හැදුවා. ඒ කියන්නේ එක වයස් මට්ටමට ගැළපෙන විදිහට. වැඩිහිටියන්ට ගැළපෙන්නේ හීනටි වර්ග 3ක් එකතු කරලා හදුවා. හීනටි කියන්නේ අපේ ශරීරයේ විෂ ඉවත් වෙන ඉතාමත් ශක්තිවත් අපි අහලා තියෙනවා අන්දරේට ගල උස්සන්න හීනටි කාලේ බත් ඕනේ කිව්වා කියලා. අවුරුදු ගාණක් අපි මොකද කරේ? අන්දරේ වරගෙන ඉස්සරහට ආවා හීනටි හාල් ටික පෙළේ තියලා. ඇයි? අන්දරේ ගැන කතා කරා විතරයි. මොකද අන්දරේ වගේ මේ කවටේකටත් පුළුවන් නම් හීනටි හාල් කර අර වගේ පර්වතයක් උස්සන්න එයාට කොච්චර බලයක් තියෙනවද කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. මෙන්න මේක තමයි වෙච්ච දේ. අපි අර උපහාසය අපහාස ඌව තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ කාලයක් තිස්සේ. අපි අවශ්‍ය දේ අරගෙන නැහැ. අපේ රටට ලෝකෙට ගැලපෙන දේ අරන්නේ. ඉතින් මම මේ හොයන මේ වගේ සුවඳැල් වලින් මිනිස්සු අපි හැමෝම දන්නවා ලෝ GI නැත්නම් ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක අඩු හාල් වර්ග තියෙනවා ලංකාවේ පාරම්පරික සුවඳැල් පච්ච පෙරුමාල් වගේ ඒවා අසූදා වගේ ඒවා. ඒවෙන් ඇත්තටම දීවැඩියාව පාලන දීවැඩියාව හැදෙන්නේ. ඉතින් මේ වගේ හාල් එතකොට කොල්ලු කියන්නේ හෝස් ග්‍රෑම් කියලා අපි කියනවා. කොල්ලු වගේ ධාන්‍ය වර්ග තියෙනවා ශක්තිය ගැන. මම ක්‍රිකටර්ස්ලට සතියේ දවස් දෙකක් කන්න කියලා කියනවා සමහර අයට. ස්විමින් කරන අයට කන්න කියලා කියනවා. නමුත් මේවා හොයාගන්නත් අමාරුයි. මේ වගේ මේ රසට දේවල් හදලා මම හදලා තියෙන නිෂ්පාදන හැම එකක්ම රසට හදලා තියෙන්නේ. හැබැයි ඒකේ රහට වඩා තියෙන්නේ අසීමිත ගුණයක්. ආයුර්වේදික වටිනාකම. ඉතින් මේ රස නිසා මිනිස්සු මේක ගන්නවා. මේක පාවිච්චි කරනවා. ඒගොල්ලෝ දන්නේම නැතුව ඒගොල්ලෝ නිරෝගී වෙනවා. මේක තමයි ඒක තමයි මට ඕනේ. මේකයි පාරම්පරික මං කියන්නේ ලෝකෙට මේ ඔතෙන්ටික් ටේස්ට් එක අපි මේ සාරවත් මේ රස තමයි අරන් යන්න ඕනේ ලෝකෙටම. මේ අපි පාවිච්චි කරමු මම අත්විඳපු මටත් වඩා මේ මුතුන් මිත්තු අත්විඳපු මේ පාරම්පරික ජීවන රටාව තමයි මට ලෝකෙට දෙන්න ඕනේ. ඒක නිසා තමයි මේ නිෂ්පාදන පෙළක් ගැලපෙන්නේ හැදුවේ. මම ලෝකෙට කතා කරන්න බෑ. ලෝකෙ නෙමෙයි අපිත් අද කන්නේ පාස්තානේ. අපි පාස්ටා එකක් නූඩල්ස් එකක් ඒවා තමයි කන්නේ. ඒ ලෝකෙට යනවා නම් අපේ දේවල් වලින් අපිට පුළුවන් නම් පාස්ටා එකක් හදන්න. ඒක නිසා තමයි නිල් කටර වලින් පාස්ටා එකක්, මුරුංගා එකතු කරලා පාස්ටා එකක්. ලෝකෙ මං මේ අපිට ඩොලර් ගේන්න ඕනේ. ඔයත් පොලිමේ හිටියා මාත් හිටියා. මම වියදම් කරන ඩොලර් ටික මම එකතු කරන්න කියලා මම හොයන්න ගත්තා. මම කොච්චර බෙහෙත් ගන්නවද? මම විතරනේ මගේ අම්මා තාත්තා මම කොච්චර කිරිපිටි බිව්වද? මම ඉලෙක්ට්‍රොනික උපකරණ කොච්චර ගන්නවද? මේ ඔක්කොම ඩොලර් වලින් ගේන්නේ. ඉතින් මේ ඩොලර් ටික මම හොයන්න ඕනේ මගේ ටික. ඒව නැති නිසා තමයි මේ උනේ. ඉතින් ව්‍යවසායකයෙකුට අපි ඒක බාරගත්තොත් අපිට ඒක කරන්න පුළුවන්. මොකද අපිට රජයක් පදාලා නැහැ. ව්‍යවසායකයා කියන එක්කෙනාට ඒ පරිසරයේ රජය හදන්න ඕනේ. ඒක ඒගොල්ලන්ගේ වැඩක්. දේශපාලනය අදාළත් නැහැ. තමන් ව්‍යවසායකයෙක් සහ ව්‍යාපාරිකයෙක් කියන්නේ දෙන්නෙක් නෙවෙයි. ව්‍යවසායකයෙක් කියන්නේ එයා ප්‍රශ්නයකට උත්තරයක් හොයනවා. ව්‍යාපාරිකයෙක් කියන්නේ එයාට ඕන දෙයක් කරන්න බෑ. එයාගේ ව්‍යාපාරික අරමුණක් විතරයි. අපි ව්‍යවසායකයෝ කියන අය ප්‍රශ්නයකට උත්තරයක් තමයි හොයලා තියෙන්නේ. මම නිෂ්පාදනය කරලා තියෙන්නේ ප්‍රශ්නයකට උත්තරයක්. මිනිස්සුන්ට නිරෝගීව ඉන්න ඕනේ. රසට ඉන්න ඕනේ. කන්න ඕනේ. හැබැයි මේවා බෙහෙත් ඇටියට ගන්න ගත්තොත් මිනිස්සු කැමති නෑ.
බෙහෙත් ලෙඩෙක් නෙමෙයිනේ. හැබැයි ඕගොල්ලෝ ඔයා රසට ගෙදර උදේ ඔයාගේ උදේ කෑම වේල වෙනුවට ඔයාට රසවත් කැඳ කෝප්පයක් බීලා ඔයාගේ දවස ගත කරන්න පුළුවන් නම් දවල් ආහාරය වෙනකන් ලොකු බත් පිගානක් වෙනුවට ඔයා වැඩ කරන්නේ පුටුවක නම් මං හදලා තියෙන කැඳ වර්ග 5ක් ඔයාට ගැළපෙන්න. ඔයා පිට්ටු කන්න ආස නැතුව ඇති. හැබැයි මං හදලා තියෙනවා පිට්ටු එකක් ඒකට ඔයා ඇබ්බැහි වෙනවා කෑවොත් එච්චරට රසයි. හැබැයි ඒකෙන් ඔයාගේ සීනි වැඩි වෙන්නෙත් නැහැ. ඔයාගේ බර වැඩි වෙන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේවා තමයි මං අත්විඳපු දේ මං දැක්ක දේ තමයි මං කියලා තියෙන්නේ. මං ලොකු මේ මොනවද විද්‍යාකාරයෙක් නෙමෙයි. rocket science නෑ rocket science නෑ. මට වඩා දක්ෂයෝ මට වඩා නිෂ්පාදන මීට වඩා ගොඩාක් ඒවා කරපු ලංකාවේ ඉන්නවා. මම පුංචි දෙයක් කරලා තියෙනවා. මීට වඩා දේවල් ඔක්කොටම කරත හැකියි. අපි දකිනවා ගොඩක් කරලා ගත්තම ඉතාම ප්‍රසිද්ධ සන්නාමයන් වල නිෂ්පාදන තියෙනවා. මේකට සමගාමීව හදපු දේවලුත් තියෙනවා. නමුත් ඔබ එය නිෂ්පාදනය කළ ආකාරයත් ඔබ එය ප්‍රසන්ට් කරන ආකාරයත් මම හිතන්නේ මිනිහෙකුට හරි ආකර්ශනීයයි. ඒකත් එක හේතුවක්. මම හිතන්නේ ඔබට අවුරුදු 26ක අලෙවිකරන දැනුමක් තියෙනවා. ඔබ දන්නවා කොහොමද ඒ පුද්ගලයෙකුට දැනෙන ආකාරයට පුද්ගලයෙකුට ඒක හිතට වදින විදිහට යමක් කියන්න. ගොඩක් වෙලාවට අපි අලෙවිකරණයේදීත් අපි ප්‍රචාරණ කලාවේදීත් මෙවැනි උපක්‍රමශීලී දේවල් සමහර විට පාවිච්චි කරනවා. නමුත් ඒ නිෂ්පාදනයේ තියෙන ගුණාත්මක භාවය පාරිභෝගිකයා පෞද්ගලිකව අත්විඳාට පසු තමයි ඒක ඒ සහතිකකරණයකට හෝ ඒ නැවතේ හුරුවකට හැදෙන්නේ. හුඟක් වෙලාවට අපි කියන්නේ ඇඩ් එකකට වඩා කෙනෙක් පාවිච්චි කරලා අත්විඳලා ගත්ත සාර්ථක ප්‍රතිඵලය තමයි අපි තව කෙනෙකුට සම්ප්‍රේෂණය කරන්නේ. ඒක තමයි වඩාත්ම සාර්ථක දේ. මම ඔබේ නිෂ්පාදනයක් පාවිච්චි කරලා මම හොඳ ප්‍රතිඵලයක් ලැබුවා නම් මම මගේ පවුලේ 10 දෙනෙකුට මගේ මිතුරෝ 10 දෙනෙකුට මේ පණිවිඩය කියනවා. මම හිතන්නේ ප්‍රසන්න මාපටුන ගමගේ කියන නම කෝපරේට් සෙක්ටර් එකේ තිබුණාට වඩා වෙනස් තැනකින් අද මේ සොබාකෝ සන්නාමයත් එක්ක ගැට ගැහිලා යනවා. අපි ඊටම සතුටුදායක මට්ටමක්. මේක සාමාන්‍යයෙන් අපි ගොඩක් අමුද්‍රව්‍ය හොයා ගැනීම අපටත් තියෙන ප්‍රශ්නයක්. අපි ප්‍රාණජීව ඖෂධ නිෂ්පාදනයට සාමාන්‍යයෙන් සංඝටක 170ක් අධික ප්‍රමාණයක් ඕනේ. ඒතර සමහර දේවල් අපි ඉන්දියාව වගේ රටවල් වලින් අමුද්‍රව්‍ය ගේන්න ඕනේ. එතකොට මේ ගහකොළෙන් ගන්න අමුද්‍රව්‍ය හොයා ගැනීම බොහෝ දේශගුණ තත්ත්වයන් අනුව වෙනස් වෙනවා. පාරිසරික තත්ත්වයන් අනුව වෙනස් වෙනවා. ඔබ කොහොමද මේකට හදාගෙන තියෙන ක්‍රමවේදය ඒක අකණ්ඩ ලෙස ඔබේ නිෂ්පාදනය පවත්වාගෙන යන්න අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රමවේදය හදාගෙන තියෙන්නේ කොහොමද? මගේ බේස් එක ඇත්තටම මේ ට්‍රැඩිෂනල් පාරම්පරික ආහාරනේ. මම අනිත් ඒවාත් පාවිච්චි කරනවා. නමුත් මේ බේස් එකේ මම සම්බන්ධ වෙලා තියෙනවා පාරම්පරික ගොවි උරුමයන් සුරකීමේ කියලා සංවිධානයක් එක්ක. ඒගොල්ලෝ මේ ලංකාවේ 337ක් 400කට ආසන්න සංඛ්‍යාවක් ගොවි මහතුරු ඉන්නවා දැන් අඩු වෙලා ඊළඟ පරම්පරාවත් අපේ පරම්පරාවටත් පස්සේ තරුණ පරම්පරාවත් මේව කරනවා. ඉතින් ඒගොල්ලොත් සම්බන්ධ වෙලා තාමත් මේක තියෙනවා මේ ජාලය එක එකතු වෙලා තමයි වැඩ කරන්නේ. මේක ලේසි නෑ. ඉතින් හරිම අමාරුයි. ඉතින් අපිටම කියලා අපි ඇත්තටම මම අනුරාධපුරේ පුංචි අපි දැන් අක්කර 10ක් විතර බවනවා අපිටම කියලා. පොඩියට හරි තියෙන්න ඕනේ මොකද ඒක අපි වැඩි කරන්න ඕනේ. නමුත් එහෙම තනියම කරන්න බෑ මේක. මේක හැමෝටම මේ සල්ලි බෙදිලා ගිහිල්ලා හැමෝම මේක සම්බන්ධ වෙන්න ඕනේ. මේ ජාලයක්නේ. මේකේ මම විතරක්ම මේ මම වබලා මමම හදලා මේක කවදාවත් කරන්න බෑ. කවුරු හරි හිතනවා නම් ඒක කරන්න බෑ. අරක මේ එකතු වෙලා මේක ජාලය හරියට කරගෙන ගියොත් සම්බන්ධ වෙලා හැමෝටම මේ සල්ලි බෙදිලා ගිහිල්ලා හැමෝම සතුටු වුණොත් විතරයි මේක ඒ ආශිර්වාදයත් එක්ක තමයි මේ ව්‍යාපාර දුවන්නේ. ඉතින් ඒක අමාරුයි. නමුත් මේ වෙනකන් අපි තාමත්ම මේ ඕමනාවෙන් සහ අපි කැප වෙලා ගොඩක් මේක කරගෙන යනවා. ඉතින් අපි අනිත් අමුද්‍රව්‍ය ඔබතුමා කිව්වා වගේ ඉතින් ගොඩාක් මේ පැකින් මැටීරියල්ස් අපි ඉතින් පිටරටින් තමයි එන්නේ ලංකාවේ හදන්නේ නෑ. ඉතින් ගොඩක් ඒවා ඉතින් මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඉතින් දැනට මේ ලංකාවේ ඩොලර් එක ස්ථාවර වීමත් එක්ක අපිට ඒ වගේ මිල යම්කිසි ප්‍රමාණයක සහන විදිහට හම්බෙලා තියෙනවා. ඉතින් ඒක එක මට්ටමක පවත්වාගෙන යන එක ඇත්තටම ව්‍යාපාරික මේ ව්‍යවසායික හැටියට අපිට හරි වටිනවා මේ ඩොලර් එක. මොකද අපි 80ක් 90ක්ම යැපෙන්නේ පිටරටින්. ඒක නිසා විශේෂයෙන්ම මේ අමුද්‍රව්‍ය වලින්. එතකොට මේ මොහොතේදී මේ අපි කතා කරනවා අපිට මේ ඩොලර් ක්‍රයිසිස් එකෙන් මිදෙන්න නම් අපි පුළුවන් තරම් ව්‍යවසායකයන්ට යෝජනා කරනවා දේවල් අපේ රටෙන් එළියට ගිහිල්ලා ආදායමක් උපයන තත්ත්වයට හදන්න ගේනදී සීමා කරගන්න කියලා. ඔබ මුලින්ම සඳහන් කරා ඇත්තටම රටේ 120ක් කිරිපිටි බීම අත්හැරියොත් ඉතා විශාල ඩොලර් ප්‍රමාණයක් පිටරටට එළියට යන එක නවතිනවා. එතකොට එවැනි වගේම යම් ඩොලර් උපයන තැනකට යමක් යවන්න ගියාම කොහොමද රාජ්‍ය යාන්ත්‍රණය තුල ලැබෙන සහයෝගය නැත්නම් ඔබ ව්‍යවසායකයෙකු ලෙස ඉස්සෙල්ලත් කිව්වා ආණ්ඩු මාරු වුණත් ආණ්ඩු පැවතුණත් නොපැවතුණත් ව්‍යවසායකයෙක් තමගේ ගමන යනවා කියලා. නමුත් සාධනීය තත්ත්වයක් තියෙනවද යම් ආකාරයකට එවැනි? ඇත්තටම මේ ඔබතුමා කිව්වා වගේම මට ඊවෙන් ප්‍රෝෆුඩ් එකේදී චතුරංග අබේසිංහ මම එතුමත් හම්බුණා නියෝජ්‍ය මම එතුමාටත් කිව්වේ ඩොලර් එක ස්ථාවරව තියන්න පුළුවන් නම්
ඉන්ට්‍රස්ට් රේට් එක මේ පොලි අනුපාත 10ට අඩු ඉලක්කමක තියන්න පුළුවන් නම් මේ රට ව්‍යවසායකයෝ අර්ගණයයි. ඔබතුමාලාට ඔබතුමාලා දේශපාලන කටයුතු කරන්න පුළුවන්, නීති හදන්න පුළුවන් කරනවා. ගවර්න්මන්ට් එකක් හැටියට මට ISO 22000 ගන්න මේ ගවර්න්මන්ට් එකනේ මේකට කලින් ගවර්න්මන්ට් එක තිබුණේ. ඒ කියන්නේ අර පරිවාසකගේ මේ තිබුණේ ගවර්න්මන්ට් එක. රජයෙන් මට ලක්ෂ 3ක ග්‍රාන්ට් එකක් හම්බුණා. මම කිසිම කර්මාන්ත අමාත්‍යාංශයේ කිසිම කෙනෙක් මම අඳුරන්නේ නැතුව විවසායකෙක් හැටියට මගේ නිෂ්පාදන දිහා දැකලා ඇත්තටම හොඳ මිනිස්සු ඉගෙන ගත්ත උගත් මිනිස්සු හිටියේ. ඉතින් ඒගොල්ලෝ මගේ නිෂ්පාදන දැකලා මට මාගේ තැනට ඇවිල්ලා මාට දිරි ගන්නන්න මට ඇත්තටම ලක්ෂ 3 ග්‍රාන්ට් එකක් හම්බුණා. ගොඩාක් පහසුකම් හම්බුණා. මාව රූපවාහිනියට ඉස්සරහට එක්කන් ගියේ ඒගොල්ලෝ ඉස්සෙල්ලා. ලුකසේවනට මට ආරාධනා හම්බුණා. එක එක channels වලට හම්බුනේ. මට කර්මාන්ත අමාත්‍යාංශය හිතේ මූලිකම දියාපාදී කර්මාන්ත අමාත්‍යාංශයේ දියාපාදී ගියත් ඒගොල්ලෝ මට සෑහෙන උදව් කරා. ඉතින් ඒ හරහා තමයි මං විතරනේ මං හැමදාම කියනවා මේවට යන්න ඕනේ. අපි දන්නේ නැනේ කර්මාන්ත අමාත්‍යාංශයේ ගිහුවා අපුව ආණ්ඩුවෙන් වැඩක් කරගන්න බෑ කියලා. එහෙමයි ඇති. 101ක් නිසා සමහර විට 99ක් අපි අතහරිනවා. හොඳ මිනිස්සු ඉන්නවා හැමතැනම. නාක මිනිස්සුත් ඉන්නවා හැමතැනම ඉන්නවා. ඉතින් අපි අපේ වැඩේ කරගන්න අපිට කැපකිරීමක් කරන්න ඉන්න ඕනේ. මිනිස්සු කොහොමත් එමය මිනිස්සු විවිධාකාරයි. එක එක අදහස් තියෙන අය ඉන්නේ. එක එක පෞල් පසුබිම් වල. ඔබත් එමය මාත් එමය. ඔබත් පේන පෞල් පසුබිමකින් ඇවිල්ලා තියෙන මාත්. ඔබගේ අධ්‍යාපන මට්ටමේ මගේ අධ්‍යාපන මට්ටම දෙකක්. ඒ පෞල් පසුබිම අධ්‍යාපන මට්ටම මේක මිනිස්සුන්ගේ හැසිරීම වෙනස් වෙනවා. අපි ඒක දිවිද දරාගෙන අපේ වැඩේ කරගන්න අපිට පුළුවන් නම් ඔළුව පාත් කරලා අවශ්‍ය කෙනාට අපේ වැඩේ වෙනුවෙන් අපිට කැප වෙන්න අපිට පුළුවන් මේ රජයේ ආයතනයකට ගිහින් මං හිතන්නේ කවදාවත් මට හොඳ අවස්ථා හම්බුණා. හොඳටම මට උදව් කරා. ඒ පන්නරේ ඒක නිසාම තමයි මං අද මෙතන බය නැතුව ඉන්නේ. මට ඒව හම්බෙලා තිනවා ඇත්තටම මේ රජය කියන එක ඇත්තටම මේ ව්‍යවසායකින්ට උදව් කරන්න ඕනේ. මට නම් ඇත්තටම අවශ්‍ය උදව් ලැබිලා තියෙනවා. ඒ සහයෝගය ඔබට ඔබේ ගමනට යා පිටු බලය ලැබිලා තියෙනවා. ඒක මේ කියන්නේ මම කිසිම කෙනෙක් අඳුරන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ මගේ මේ මම රස්සාව කරන කාලේවත් අඳුරගෙන හිටියෙත් නෑ. මම ඇත්තටම කිසිම කෙනෙක් දන්නේ නැතුව මම නිකන් ඇවිදගෙන ගියේ එකට. මට රිසෙප්ෂන් එකේ ඉඳන්ම අවශ්‍ය ඩිරෙක්ෂන් සම්පූර්ණ මට මාත් එක්ක කතා කරාම ඉතින් මන්ට ඉක්මනින් මිනිස්සු මාත් එක්ක එකතු වෙනවා. ඉතින් මගේ පසුබිම වෘත්තිකයෙක් නිසා මම ගොඩක් කනෙක්ෂන්ස් තියෙනවා, නෙට්වර්ක් එකක් තියෙන නිසා හැමෝම දන්නවා. ඒකට හරි පහසු වුණා ඇත්තටම. මට බැංකුව නම් ඉතින් කරන්න හොඳටම තමයි වැඩ කරේ මේ ආයතනයත් එක්ක බැංකු හුඟක් මූල්‍ය ආයතන සම්බන්ධනේ. ඒ පැත්තෙන් නම් මට ඇත්තටම හරිම පහසු වුණා. ඒක ඇත්තටම ඒගොල්ලෝ මාව දන්න නිසා මගේ පිටිපස්සේ ලොකු මං කැපිටල් නැතුවනේ මං අවුරුදු 26ක් රස්සාවට කරා. අපි සල්ලි ඉතුරු කරේ නැහැ. අපිට සල්ලි ඉතුරු කරන්න බෑ. අපි වෘත්තීය රස්සාවේ අපි හම්බෙන සල්ලි වියදම් කරලා හිටියේ. ඉතින් මගේ පුතා මගේ ඉතුරු කරපු සල්ලි තිබුණා නම් ඒ ටික මං ඔක්කොම 2019 දෙසැම්බර් මාසේ වෙනකොට වියදම් කරලා තිබුණේ. මගේ පුතාව මං කැනඩාවේ යවුවා. දෙසැම්බර් මාසේ 27 වගේ යාගියේ. ඒ වෙනකොට මගේ ගාව තිබ්බ සියලුම දේවල් වියදම් කරලා යාව කැනඩාවට පිටත් කරලා ඉවරයි. යාට අවුරුද්දකට යුනිවර්සිටි එකට ගෙවලා වීසා ගහලා ඒ ඔක්කොම කරලා ඉවරයි. ඊට පස්සේ තිබුණේ මගේ රස්සාවෙන් හම්බෙන පඩිය විතරයි. ඒකත් නැති වෙනකොට තමයි මම මේ චැලෙන්ජ් එක බාරගත්තේ. ඉතින් මේ එහෙම තමයි ඉතින් මම වෘත්තිකයෙක් හැටියට මට හැබැයි මං පිටිපස්සේ තිබුණා ලොකු ප්‍රාග්ධනයක්, ලොකු කැපිටල් එකක්. ඒ කියන්නේ මම හදාගත්ත මගේ මොකද්ද නම නැත්තම් මගේ පිටිපස්සේ තිබුණා මම ක්‍රිබ් එක කියලා අපි කියන්නේ. ණය කියන්නේ වෙලාවට ණය ගෙවලා මම ගත්ත ණය වෙලාවට ගෙවලා මට හොඳ ක්‍රිබ් එකක් තිබුණා. මම ඕන තරම් ණය අරන් තිබුණා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි 7ක් මම පාවිච්චි කරනවා. අදට පාවිච්චි කරනවා. හැබැයි එකකවත් මම රුපියලක්වත් පොලිය ගෙවන්නේ නැති විදිහට හරි ඩිසිප්ලින් එකක් මේ මූල්‍ය විනයක් මම පවත්වාගෙන ගියා ඔය අවුරුදු 26 තුරාවටම. ඒක ඉගෙනගෙන දවස ගාන එක එක්කෙනාගෙන් ඉගෙනගෙන. ඒක තමයි මට තිබ්බ ලොකුම මේ කැපිටල් එක. බැංකුවට ගියාම ක්‍රිබ් එකක් කෝල් කරාම මට ණය දෙන්න ඒගොල්ලෝ බය වුණේ. ඒක තමයි මට තිබ්බ. මම කියන්නේ ඕනම කෙනෙකුට ණය දෙයි. හැබැයි එයාගේ පිටිපස්සේ අරක තියෙන්න ඕනේ. හොඳට ණය ගෙවලා තියෙන්න ඕනේ. ඒ විශ්වාසය තියලා තියෙන්න ඕනේ. Taman මූල්‍ය විනයක් තිබුණොත් ඕනම පුද්ගලයෙකුට ව්‍යවසායකයෙක් වෙන්නත් පුළුවන්. හොඳ රස්සාවක් කරන්න පුළුවන්. ඔව් අපි සාමාන්‍ය කතිකාවතක් තුළ මතු නොවන කරුණක් ඔබ මතු කරලා දෙන්නේ ප්‍රසන්න මා පොටුනගමගේ තම කතා කරද්දී අපිට මතුවෙන්නේ මෙතෙක් කතිකාවතක මතු නොවුන දෙයක්. බොහෝ දුර ව්‍යවසායකත්වය ගැන අපි දේශන දෙනවා. බොහෝ දෙනා ඇවිල්ලා කතා කරාම කියන්නේ මම රුපියල් 500න් කොළඹට ආවේ, මම අර එහෙමයි කරේ මෙහෙමයි කරේ. ඉතින් බොහෝ කතන්දර තියෙනවා. සමහර විට ඔහු ඒ කතා කරන පුද්ගලයා තමන් සත්‍යය නෙමෙයි ගොඩනගාගත් ප්‍රවාද තමයි බොහෝ දුරට කතා කරන්නේ. නමුත් මූල්‍ය සාක්ෂරතාවය සහ මූල්‍ය විනය හදාගන්න පුළුවන් නම් පුද්ගලයෙකුට ව්‍යවසායකෙක් ලෙස සාර්ථක වෙන්නට පුළුවන් කියන කාරණාව ඔබ ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි
තිරසාරත්වය නැත්නම් සස්ටේනබිලිටි ප්‍රොඩක්ට් එකකට ඉතාම වැදගත් දෙයක්. ඔබ ආයතනය තුල එම තිරසාරත්ව සංකල්පයක් ක්‍රියාත්මක වෙනවාද? කොහොමද ඒ සමාජගත කරන්නේ? ප්‍රොඩක්ට් එකක් තුල ඒක ගෙනින් තියෙන්නේ කොහොමද? ඔව් දැන් සස්ටේනබිලිටි එක ඇත්තටම දැන් අපි ගත්තොත් දැන් මේ අපි මේ පාරම්පරික මේ කාල් වවන ගොවියෝ අපි රැක ගන්න ඕනේනේ. ඒ වෙනුවෙන් ඇත්තට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලට මම එක එක සංගම් හරහා මටත් පුළුවන් උදව් කරනවා ඒගොල්ලන්ගේ ළමයින්ට උදව් කරනවා. මේගොල්ලෝ මේකෙන් ඈත් වුණොත් මම බිස්නස් එක අතහැරලා වෙන එකකට යයි. නමුත් මේ ලංකාවට මේක නැති වෙනවා. ඒ වගේම අපි නිෂ්පාදනත් එහෙමයි. අපි සස්ටේනබිලිටි ගැන හරියට මේ ආයතනයක් වුණාම මේක අද තියෙන මුලම තියෙන එකක්. ඒක හැමෝම කරන්න ඕනේ. මම හිටපු ආයතනෙත් සෑහෙන ඒකට ගොඩාක් වැඩ කරපු ආයතනයක්. මං හිටියේ ලංකාවේ තියෙන දැවැන්ත සමාගම. නමුත් ඒගොල්ලොත් සෑහෙන එකද මේවත් මේවා ඇත්තටම කරන්න ඕන දේවල්. ඒක ආයතනේ ලොකුද පොඩිද කියලා නෑ. ඒක කරන්නම ඕනේ. දැන් ඔබතුමා කිව්වා වගේ අර මේ ඇත්තටම මේ විවසායකයෝ කියන මේ රැල්ලකුත් තියෙනවානේ. මම මගේ සාර්ථකත්වයේ එකම මට මේ අවුරුදු පොඩි ගානකින් සාර්ථක වෙන්න පුළුවන් වුණේ මම අර බොස්ලා යටතේ කියන්නේ කවුරු හරි ප්‍රධානියෙක් යටතේ මම හොඳට රස්සාව කරලා තියෙනවා. මේක හරි වටිනවා. අඩුම ගානේ මේ අවුරුදු 5ක් 6ක්වත් හොඳ ආයතනයක හොඳට රස්සාව කරලා තියෙන්න ඕනේ. ඒ රස්සාවක් කරලා ඒක තියෙනකොට ඒක ලොකු පිටිපස්සේ ලොකු දෙයක් වෙනවා ව්‍යවසායකයෙක් වෙනකොට. අපි අද මේ ගොඩක් තරුණ ළමයි මේ අවුරුදු 23 24 අය ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න හුඟක් කැමතියි. ඒගොල්ලෝ කැමතියි. හොඳයි ඒක. හැබැයි ඒගොල්ලෝ රස්සාවක් කරලා ඒ පන්නරේ ගත්තොත් ඒගොල්ලෝ කවදාවත් වැටෙන්නේ නැහැ. මොකද අර මේ කවුරු හරි හොඳ බොස් කෙනෙක් යටතේ වැඩ කරොත් අවුරුදු 4ක් 5ක් එයා හරියට ඒ ගයිඩ්ලයින් එක වැඩ කරලා හොඳට පර්ෆෝම් කරලා ප්‍රොමෝෂන්ස් අරගෙන ලේයර් වලට ගියාම වැටෙන්න තියෙන අවස්ථා අඩුයි. හැබැයි ඒව නැතුව අපි ව්‍යවසායකයෙක් වෙලා අපි එකතැන උඩ එනකොට සමහරට අපිට එන ප්‍රෙෂර් එක දරා ගන්න බැරුව අපි අපේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න ගිහලා අපි ගොඩාක් මේ ලයබිලිටිස් වලට වැඩි පැත්තට ගිහලා වාහන එක එක දේවල් පැත්ත ගිහිල්ලා අපි දැනගත්තේ නැත්නම් මූල්‍ය විනයක් නැති වුණොත් අරව තිබුණ නැත්නම් එකපාරට වැටෙන්න පුළුවන්. මේක ව්‍යවසායකයෙක් වෙන තරුණ ව්‍යවසායකයෙක් හොඳයි. හැබැයි ඒගොල්ලෝ රස්සාවක් කරපුලා Tamanට පළපුරුද්දක් එක ව්‍යවසායකයෙක් වෙන එක මං හිතනවා ගොඩාක්ම සාර්ථක වෙයි කියලා. මගේ සාර්ථකත්වයේ ගොඩක්ම හේතුව ඒක. දරා ගැනීම, කැපවීම, ඉවසීම, සැනසීම, දරා ගැනීම, කැපවීම, ඉවසීම, සැනසීම ලැබෙන්නෙම නිරෝගීකමෙන්. දැන් මේ ඔක්කොම එකට. ප්‍රාණජීව. ලෙඩක් නැතුව ඉන්න. ඔබ එතකොට කියන්නේ අපි ඇති වෙන්න පුළුවන් අභියෝග මොනවද? ඒක තුල අවස්ථාව සොයාගන්නේ කොහොමද කියන පිළිබඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේක අවස්ථාව හොයාගන්න එක තමයි. මොකද අවස්ථාව ඔයාට එක විදිහකට පේන්නේ මට එක විදිහකට පේන්නේ. ඒක එහෙම වෙන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් එකේ හින්දා. ඔයාට දැන් ඔයා කොවිඩ් එකේදී අවස්ථාවක් හැටියට පේන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක ඕනම එකක්. දක්ෂයාට ඒක අවස්ථාවක් හැටියට පේනවා. හැමෝටම එන්නේ එක අවස්ථාවයි. ඔයාටත් වෙන්නේ පැය 24යි. මටත් පැය 24යි. නේද? මේ පැය 24නේ ඔයා ලෝකේ ඉන්න ඉලොන් මාස්ක්ට පැය 24යි. ලෝකෙම ධනවතා වෙන්න පුළුවන්. එයාටත් 24යි මටත් 24යි. මේ 24 තමයි එයාත් වැඩ කරන්නේ. ඉතින් මේක එයා ඒ අවස්ථාව අරගෙන තියෙන විදිය. ඉතින් අපි අවස්ථාව අරගෙන තියෙන විදිය. ඉතින් මේක හරියට පොඩ්ඩක් අල්ල ගන්න ඕනේ. ඔව් මේක අත්දැකීම් ඕන. අත්දැකීම තෝරන ඇතරම දැන් ඒක කල්පනා කර ගැනීම එක්තරා ආකාරයකට කලාවක්. දැන් බොහෝ දුරට සමහරු ව්‍යාපාරය තුළට නතු වෙනවා, තමන්ගේ ගෘහ ජීවිතය බිඳ වැටෙනවා. එහෙම නැත්නම් ඔහු පවුල සහ කුටුම්බයේ සංරක්ෂණයට වැඩිපුර කැප වෙනවා. වෙනත් ජීවිත අවස්ථාවක් සොයාගෙන යන්නට කාලය කල්පනා කරන්නේ නැහැ. මේ දෙක අතරතුරම සමබරතාවයක් ඇති කරගන්නට ඕන. මම හිතන්නේ ඔබට ඒ පරිචය අවුරුදු 26ක් තිස්සේ ලැබුණ නිසා ඔබ දන්නා මේ ව්‍යාපාරය තුලත් ඒ සියල්ල කළමනාකරණය කරගනිමින් යන්න. ඒතකොට සේවක මණ්ඩලයකුත් ඉන්නවා. ඒකත් ඇත්තටම එක ව්‍යාපාරයක් අපි පවුලක් විදිහට අවසානයේ වැඩ කරන්නේ. ඔබට එතකොට ඒ සොබාකෝ පවුලත් නඩත්තු කරගන්න ඕන මේ ව්‍යාපාරය ඉදිරියට යන්න. එතකොට ඒ සේවකයන් සමග තියෙන සහයෝගය සහ ඔවුන් තුළ තියෙන ඒ වෘත්තීය නිපුණත්වය කොහොමද කණ්ඩායම තුළ? ඇත්තටම මේ අපි ඕනම ආයතනයක් කරගෙන යනවා. අපි ඉස්සෙල්ලා පටන් ගත්තාම අපිම කරන්න උත්සාහ කරනවානේ. දැන් මගේ ආයතනෙත් මම පියවරේ පියවර ඉදිරියට යනවා. මම දක්ෂය හොයාගත්තා.
මට හැමදේම මම දන්නේ මම හිතුවත් මට ඔක්කොම පුළුවන් කියලා බෑ මගේ බිරිඳටත් බෑ හැබැයි මම දක්ෂයෝ ඒගොල්ලන්ගේ වටිනාකම ගෙවලා ඒගොල්ලන් ගත්තා ඒගොල්ලන්ගේ දැනුම ඕනේ මගේ ආයතනේ ඉදිරියට යනවනම් ක්වොලිටි පැත්ත ඉදිරියට යනවා නම් ක්වොලිටි කන්සල්ටන්ට් කෙනෙක් ගත්තා නෝනේ අපි එයාට හරියන වැටුපක් ගෙවලා ඒ වගේ දක්ෂ හොඳ මේ ගණක අධිකාරිවරු හොඳ සුපර්වයිසර්ලා හොඳ මැනේජර්ස්ලා මේ පරිපාලනය කරන්න දක්ෂ අය ගන්න ඕනේ. ඒ වගේ පිරිසක් මම ගත්තා. ඒගොල්ලෝ හරි පවුලක් වගේ එකට වැඩ කරනවා. ඉතින් මේක මේ හරිම අමාරු එකක්. මිනිසුත් එක්ක වැඩ කරනකොට හරි අමාරුයි. මං කිව්වේ අපි පවුල් පසුබිම් ගොඩකින් ඇවිල්ලා තියෙනවා. අපි ගෙදර අපිට මෙච්චර අමාරු නම් තනියම ඉන්නකොට ප්‍රශ්න නෑ. දෙන්නෙක් වුණාම ප්‍රශ්න 3-4 දැන් පවුලක් එක්ක තව පවුලක් එක්ක සම්බන්ධ වුණාම ඒගොල්ලෝ වෙන පරිසරයක වෙන විදිහ වෙන කල්චර් එකක් තියෙනවා. අපි ආයතනයකින් ආයතනයක මාරු වෙනකොට වගේ මේක එහෙම තමයි ලොකු චැලෙන්ජ් එකක්. ඉතින් හරිම අමාරුයි. හැබැයි ඉතින් මට වඩා ආදරය කරන මගේ ආයතනයේ මටත් වඩා ආදරය කරන පිරිසක් මගේ වාසනාවට සහ මේ ආයතනයේ වාසනාවට ලැබිලා ඉන්නවා. ඒගොල්ලෝ මටත් වඩා හොඳට මගේ ආයතනේ බලා ගන්නවා. ඒකම තමයි ඒකම පන්නරේ මෙච්චර ඉක්මනට මට දියුණු වෙන්නේ. ඔයා කිව්වා වගේ work life balance ඇත්තටම මම විශ්වාස කරන්නේ. මට හම්බුණා මගේ හොඳම තරඟකාරයා. ඒ තමයි මම. මම ගැන මට වඩා දන්න කෙනෙක් නෑනේ. මගේ බිරිඳ දන්නෙත් නෑ, ඔයා දන්නෙත් නෑ. මම මෙතන වාඩි වෙලා හිටියටවත් එක්ක කතා කරා මම හිතන්නේ මොනවද කියලා ඔයා දන්නවද? මම හිතින් ඔයාට බයිනවද කියලාවත් ඔයා දන්නවද? ඈ? ඔව්. හොයාගන්න බෑ. ඉතින් මට වඩා මං ගැන දන්න කෙනෙක් නෑනේ. මට පුළුවන් මොනවාද? මම හරි කම්මැලියෙක්. මගේ පවුල් පසුබිමේ මට අක්කලා 4 දෙනෙක් එක්ක එකම දරුවෝ මම, මගේ අම්මා තාත්තයි දුප්පත් පවුලක් මම තාත්තා අධිසේවකෙක්. ඉතින් හරිම දුප්පත්. ඉතින් මම ඒ වුණාට උගක් කම්මැලි. මොකද මට අක්කලා 4 දෙනෙක් හිටියා. මම බාලයා නිසා මට හරියට ඒගොල්ලෝ මගේ වැඩ ටික කරලා දෙනවා. මම වැඩ පස්සට දානවා මම කම්මැලිකම. මම අඳුරගත්තා මෙන්න මම කම්මැලිකම එනවා. මම ඒක වෙනුවෙන් ඒකත් එක්ක ෆයිට් කරා. වැඩි වාර ගණනක් මම මාත් එක්ක ෆයිට් කරලා දිනුවා. ඒකයි මම සාර්ථක වෙලා තියෙන්නේ. ඕනම කෙනෙක් මගේ සාර්ථකත්වය නවත්තන්න පුළුවන් එකම කෙනා මම. මේක අඳුරගත්තම හරි ලේසි වැඩ කරන්න. ඉතින් මගේ සතුට නැති කරන්න පුළුවන් එකම මිනිහත් මම තමයි. නේද? අපි ගණන් හදලා බැලුවාම ජීවිත කාලේ අපි කියන්නකො පැය 100ක් අපි ජීවත් වුණා කියලා. සමහරට සතුටින් ඉඳලා ඇත්තේ පැයයි. හරියට ගණන් හදලා බලන්නකො මේක අවබෝධ කරගත්තාම මොකද බැලන්ස් ෂීට් එකේ තියෙන්න පුළුවන් සල්ලි ගොඩක් accounts වල තියෙන්න පුළුවන්. හැබැයි අපේ බැලන්ස් ෂීට් එකේ සතුට තියෙනවා නම් ඒක තමයි අමාරුම දේ. මේ වෙලද මම ඇත්තටම මේ දිලිජයවීර මහත්තයාගේ කතාව මම දැක්කා. එයා කියන්නේ බැලන්ස් ෂීට් වල ගොඩක් සල්ලි තියෙනවා. එයා හොයන්නේ බෑ සතුට සන්තුෂ්ටි පරමන් දන. ඒක මම මෑත කාලේ මට ආපු හොඳ වචනයක්. ඇත්තටම සල්ලි කොච්චර තිබුණත් වැඩක් නෑ. මේ සතුට නැති කරගන්නේ තමන් කියලා තමන් අවබෝධ කරගත්තාම අමාරුයි අල්ලගෙන ඉන්න. හැබැයි තමන්ට පුළුවන් නම් ඒක පාලනය කරගන්න වැඩි වෙලාවක් ඉන්න පුළුවන් සතුටින්. මේක ලේසි නෑ. මම මේ කියන එක ලේසි නම් ඔයාටත් කරත හැකි ඔක්කොටම කරත හැකි. මේක කවදාවත් ලේසි නෑ. මේක හරිම අමාරුයි. හැබැයි මේක අවබෝධ කරගත්තම ටික ටික තමන්ට පුළුවන් තමන්ගේ සතුට තමන් ගාව තියාගන්න. මොකද ඒක අනිවාර්යයෙන්ම නැති කරගන්නේ වෙන කවුරුවත් මමමයි. අපි පාරේනේ යන්නේ. පාරට බැස්ස වෙලේ ඉඳන් අපේ සතුට නැති වෙන දේවල්මයි වෙන්නේ. හැබැයි අපිට ඉවසන්න පුළුවන් නම් අපිට පුළුවන් නම් පොඩ්ඩක් වාහනේ රිවර්ස් කරලා ඉස්සරහින් කොච්චර වුණත් අපිට පුළුවන් නම් පස්සට ගිහිල්ලා යාට ඉඩ දෙන්න. එයාත් සතුටින් මාත් සතුටින්. අපි ගැටෙන්න සතුට නැති වෙනවා කියන එක අවබෝධ වුණාම හරි පහසුයි. ඉතින් මේක ලේසි නෑ. මම මේ කිසි දෙයක් ව්‍යාපාර කරන්න ලේසි. මේක හරිම අමාරුයි. මේක ඉතින් හරිම ගැඹුරු දෙයක්. ඉතින් මේක මම හොයාගත්තා චුට්ටක්. ඉතින් මම මේක පොඩ්ඩක් ස්ටඩි කරගෙන යනවා. මේකෙන් පුළුවන් ලොකු දේවල් කරන්න. ඒක මම මේ කියන දේ සමහරවිට කිසි කෙනෙකුට හිතේ මේ පිස්සුවක් කියලා. නමුත් මේකේ තියෙන ලොකු දෙයක්. තමන්ගේ අඩුපාඩුකම් හොඳට අඳුරගත්තොත් ඒක තමන්ට පුළුවන් හදාගන්න. මේ දැන් මම කරන්න යන්නේ වැරදි වැඩක්. මේකෙන් මගේ සතුට නැති වෙනවා කියලා තමන් අවබෝධ කරගත්තොත් ඒක බ්‍රේක් ගහගන්න පුළුවන්. නම් සෑහෙන කාලයක් සතුටින් ඉන්න පුළුවන්. හොඳට ව්‍යාපාර කරන්න පුළුවන්. ඔබතුමා සඳහන් කරන කරුණ හරිම විශ්මයජනකයි සහ හරිම ආකර්ශනීයයි. එක්තරා ආකාරයකට අපි ගත්තාම දැන් හුඟක් වෙලාවට අපි මේ කාලය ගත කරද්දිත් ඔය අපි මේ මොහොත මග හැර ගන්න ඕන. අපිට ඇත්තටම අයිති මේ මොහොත පමණයි. ඉදිරියට එන්න තියෙන එක අපි දන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට වෙන්නේ ඉදිරියට නොලැඹුණු අනාගතයට අපි බොහෝ දුරට සැලසුම් හදා ඉන්නවා.
ඒ වගේම අපි මගහැරුණු අතීතයට අපි හැමතිස්සෙම දෝෂාරෝපණය කර කර අඩුපාඩු හොයලා ඒ ගැන කල්පනා කරමින් ඉන්නවා. අපිට මේ හිමිව තිබෙන මේ මොහොතත් අපි අහිමි කර ගන්නවා. ඉතින් අතරම මේ මොහොතේ අපි කළ යුතු දේ කරා නම් එය සාර්ථක අතීතයක් විදිහට යනවා. ඒත් එක සාර්ථක අනාගතයකුත් ඒකම ගොඩ නැගෙනවා. ඉතින් අපි සමාජගත කරන්න උත්සාහ කරන පණිවිඩයට ඔබ ඊටම හොඳ පණිවිඩයක් ගෙනියනවා. ව්‍යවසායකයෙක් ලෙස ලංකාවේ කෙනෙකුට තමන්ගේ කැපවීම, ධෛර්යය, විශ්වාසය තමන් ගැන තියෙනවා නම් මේවා කරන්න පුළුවන්. මේ නිෂ්පාදන බොහෝ දුරට අපි ගත්තා. මෙතන තව කුරක්කන්, බඩඉරිඟු, තව මොනවද ඔබ ගෙන ඒ නවෝත්පාදනයන් ඇතුලේ තියෙන්නේ? ඔව් දැන් මගේ ඇත්තටම මේ මම ගෙනලා තියෙනවා නිෂ්පාදන මෙතන කීපයක්. ලංකාවේ අතර නිෂ්පාදන 22ක් විතර අලෙවි කරනවා. පාස්ටා වර්ග 5ක් අලෙවි කරනවා. රයිස් වැරයිටිස් 9ක් අලෙවි කරනවා. කැඳ වර්ග 5ක් අලෙවි කරනවා දැනට. ඉතින් තව නිෂ්පාදන 7ක් විතර එන්නේ මේ මාස දෙක තුන ඇතුළත එනවා. ලෝකෙ පුරා නිෂ්පාදන 81ක් විතර මම යවනවා. එක එක නිෂ්පාදන ලෝකෙට අවශ්‍ය දේවල්. ඉතින් මේ පාරම්පරික හාල් වලින්ම විතරක් නෙමෙයි මේ බේස් එකෙන් එළියේ ගිහිල්ලා ගොඩක් අය ඉල්ලන දේවල් ටිකක් තියෙනවා. අපි ගොඩාක් දේවල් ඉල්ලනවා. ඒ කියන්නේ අපි ඒ කියන්නේ ස්පයිසිස් වර්ග ඒවත් සිනමන් ඒ කියන්නේ ඩ්‍රයි කරපුවා ඩිහයිඩ්‍රේටඩ් බෙල් කොස් පොලොස් මේ එක විදිහේ ඉල්ලනවානේ ලෝකෙට මිනිස්සුන්ට ඕනේනේ. අපේ ගොඩාක් පිරිස ඉන්න පළාත් මේ රටවල් එක්කනේ ශ්‍රී ලංකන් කමියුනිටි වැඩි රටවල් එක්ක වැඩ කරනවානේ. ඉතින් ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තේ, ඊශ්‍රායලයට ගොඩක් මම නිෂ්පාදන යවනවා. ගොඩක් ලංකාවේ වර්කර්ස්ලා වැඩ කරන අය ගොඩක් ඉන්නවා. ඩුබායි, කටාර් වගේ රටවල් වලට යවනවා. ඉතින් මේ හැම රටටම ඕනේ. අපේ කමියුනිටි එකට මේ ලංකාවේ දේවල් ඒගොල්ලන්ට ෆ්‍රෙෂ් ගන්න බෑ. නමුත් ඒගොල්ලෝ ටින් කරපු, කෑන් කරපු ඒවා හොයන. ඉතින් මේ වගේ නිෂ්පාදන ගොඩක් කරනවා. ඉතින් මේවා මට තනියම කරන්න බෑ. මගේ මේ ඒව ගොඩක් මං එළියට මේ එළියේ ලංකාවේ තියෙන ලොකුම කම්පැනි එක එකතු වෙලා කරන්නේ. එහෙම නැතුව තනියම මේ ඔක්කොම හදන්න බෑ. සමහර නිෂ්පාදන ලංකාවේ තියෙන ලොකුම කම්පැනිස් එක එකතු වෙලා කරන්නේ. මොකද මට මම අර විශ්වාස කරන දෙයක් තමයි හොඳම ක්වොලිටි ඒවා ගත්තොත් මිලයි පොන්චි ලාභයක් මට තිබුණාම ඇති වෙන කෙනෙක් හදන්නේ. ඒක හැබැයි මට නිදාසේ නිදී ගන්න පුළුවන් කෝල් එකක් එන්නේ. මොකද අර ගාන අඩුවට බාල එකක් යවලා ලොකු හෙඩේක්යක් අරගෙන ඉන්නවට වඩා මිනිස්සුත් බැන බැන මේ හොඳ දෙයක් දුන්නාම ඒකෙන් ලොකු ආත්ම තෘප්තියකුත් වෙනවා. ගන්න එක්කන සතුටින් ඉන්නවා. මගේ මේ කියන්නේ රිලේෂන්ෂිප් එකත් කන්ටිනියු වෙනවා. ගොඩාක් අය වෙලා තියෙන්නේ ගොඩාක් අඩුවට ඉල්ලනවා ඇතන. මගෙනුත් ඉල්ලනවා අඩුවට. ඉතින් අඩුවට හරි අමාරුයි. ඉතින් ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඕනේ. ඇයි මේ අඩුවට ගන්න නැතුව මේ විශේෂයෙන් විදේශ වෙළඳ පොලේදී අපි ලංකාවේ නමක්නේ අපි රටක්නේ නියෝජනය කරන්නේ. එතකොට අඩුව කියන එකට වඩා ක්වොලිටි එකට ගාලා අපි අපේ තියෙන ලාභ අඩු කරගන්න ඕනේ. මොකද තරගයක් එයාත් තරග කරන්න ඕනේ. විදේශයේ ඉන්න එක්කන එයා තවත් ඉන්දියාව, පිලිපීනේ වගේ වියට්නාම් වගේ රටවල් වලින් මේ නිෂ්පාදනය වෙනවා. ඒවත් එක්ක එයාත් තරග කරන්න ඕනේ. ඉතින් මේ මිනිස්සුන්වත් අපි බේර ගන්න නම් අපිට තියෙන අපේ පුළුවන් තරම් කොස්ට් අඩු කරගෙන අපි පුළුවන් තරම් හොඳ නිෂ්පාදනයක් අඩු මිලකට දුන්නොත් අපි දෙන්නටම මේක දිනන්න පුළුවන්. එතකොට දැන් දේශීය වෙළඳ පොළ අද අපි විදේශීය තත්ත්වය ඕක අපි දේශීයව ගත්තොත් සාමාන්‍යයෙන් මොන වැනි කියන්නේ සුපර් මාකට් චේන් එකේ දැනට ග්ලෝමාක් ස්පා සුපර් මාකට් දෙකේම තියෙනවා. ඊට අමතරව ලංකාවේ ලොකුම ෆාමසිස් චේන් කියන්නේ CFC ඒගොල්ලන්ගේ ෆාමසිස් 61ක් තියෙනවා. ඊළඟේ 41ක් මම හිතන්නේ කීල්ස් එකේ තියෙනවා. ඒ 41 එකේ තියෙනවා. ඒ වගේ 61ක තියෙනවා. හෙල්ත් ගාඩ් ෆාමසි චේන් එකේ තියෙනවා. මෙඩි හෙල්ත් හොස්පිටල් ෆාමසිස් මම හිතන්නේ ඒගොල්ලන්ගේ 40 ගානක් තියෙනවා. ඒකේ තියෙනවා. ලංකා හොස්පිටල් ෆාමසි චේන් එකේ තියෙනවා. ඒවා ගොඩක් කීල්ස් කාගේස් අවුට්ලට් වල තියෙන. ඒ වගේ හැමතැනම ලංකාව පුරාම අවුට්ලට් 500ක වගේ 600ක විතර ප්‍රමාණයක් තියෙනවා. යාපනයේ තියෙනවා. නුවරක් තියෙනවා, කුරුණෑගලක් තියෙනවා. ඉතින් කොහොම හරි නිෂ්පාදනය අන්තර්ජාලය හරහා ලෝකෙ ඕනම කෙනෙකුටත් ලංකාවේ ඉන්න ඕනම ප්‍රදේශයක කෙනෙකුට අද මිලදී ගන්න පුළුවන් පුංචි මේ ඇඟිලි තුඩේ වැඩක් තියෙන්නේ. ඉතින් අපි ඕන වෙලාවක ලෑස්ති උදව් කරන්න. ඉතින් මට ඕන වෙලා තිබුණේ මේ පාරම්පරික ජීවන රටාව මිනිසුන්ට කියන්නේ. සබාගෝ කියන්නේ පාරම්පරික ජීවන රටාව. පාරම්පරික ජීවන රටාවේ ඇත්තටම අවුරුදු 25කට කලින් ඔයයි මමයි අවුරුදු 25කට කලින් මේ ඕගනික් කියන එක කොහේ අහලා තිබුණේ නැහැ. හැමදේම ඕගනික්. වෙන් කළා හඳුනා ගන්න දෙයක් නැහැ. අනේ හැමදේම ඕගනික් නේ තිබුණේ. වසවිස කියලා දෙයක් තිබුණේ නැහැ නේ. ඔයත් කෑව ඔක්කොම අපි කෑවේ ඔක්කොම ඕගනික්. වසවිස කියලා කියනවා නම් ඔයාගේ අම්මටයි තාත්තටයි වඩා වැඩියෙන් ඔයා වසවිස කාලා තියෙනවා. ඔයාට වඩා වැඩියෙන් ඔයාගේ ළමයි වසවිස කරනවා. මේකනේ මේ වසවිස කියලා එකක් මං හිතන්නේ කවුරුවත් වසවිස. නමුත් අපි විස වෙන්න පුළුවන් ඕනම එකක් ඕනකට වඩා පාවිච්චි කරනවා. ඕනම දෙයක්. ඉතින් ඒක නිසා අපි මේ පස්සේ යන්නේ නැතුව වසවිස කියලා එකක් කවුරුත් මං හිතන්නේ නැහැ කරයි කියලා අපි හැමෝම
ආසයි. ඔයත් ආසයි පිට්සා කන්න, මාත් ආසයි බර්ගර් කන්න, මේ හැමදේම ආසයි. හැබැයි මේවා කන්න නම් අපි නිරෝගීව ඉන්න ඕනේ. නිරෝගීව ඉන්න නම් අපි ජීවන රටාව පාරම්පරික මිනිස්සු හිටපු ජීවන රටාවට අපි පොඩ්ඩක් ඒ පැත්තට යන්න ඕනේ. මිනිස්සු හොඳ හාල්වල බත් කෑවා, කැඳේ එකක් උදේට බිව්වා. නේ හොඳට මේ මෑංග මහන්සි කරලා හිටියා. ඉතින් අපිට ව්‍යායාම කරන්න වෙනවා, කැප වෙන්න වෙනවා. ඉතින් පොඩ්ඩක් අපි ඒවා එක හිටියොත් මම හිතන්නේ මම කියන්නේ මේ ස්වභාගෝ කියන්නේ පාරම්පරික ජීවන රටාවේ තිබිච්ච දේවල් තමයි ඕගලන්ට දෙන්නේ රස විදියට. ලෝකෙට ගැලපෙන අලුත් තාලෙට ගැලපෙන විදියට. මේවා කාලේ හිටියොත් අවුරුදු 40 විතර වෙනකොට ඔයාගේ සල්ලි වලින් 70%ක් වියදම් කරන්න වෙන්නේ බෙහෙත් වලට. ඒක අඩු කරන්න පුළුවන්. අද ටිකක් ඔයා සල්ලි හම්බ කරන සල්ලි වලින් Tamanට කියලා. මොකද මේ වෙලා තියෙන්නේ මේ අපි හම්බ කරන මං හම්බ කරන සල්ලි වලින් ඇත්තට 10%ක්වත් මං වෙනුවෙන් මං වියදම් කරන්නේ නැහැ. ඔව් ගොඩක් වෙලාට වෙන්නේ අපිට තියෙන අනිත් වගකීම් සඳහා එළියට කියන්නේ. මම මට ආදරය කරලා මම රැකුණොත් මම නිරෝගී වුණොත් තමයි මට මගේ පවුල බලා ගන්න පුළුවන්. මං කොහොමද මගේ පවුල බලාගන්නේ? මං ලෙඩෙක් වුණොත් මං ඉක්මනට ලෙඩ වුණොත් අවුරුදු ළමයින් හරියට අධ්‍යාපනය දෙන්න කලින් මං ලෙඩ වුණොත් මගේ තියෙන සේසත් ඔක්කොම වියදම් කරලා මං මාව බලා ගන්න වෙනවා. මම නිරෝගී වෙන්න ඕනේ. මගේ අම්මා තාත්තා, මගේ පවුල, මගේ පිරිත්, දරුවෝ ඔක්කොම බලා ගන්න. එහෙනම් මං මට ආදරය කරන්න පටන් ගන්න ඕනේ. මං ගැන බලා ගන්න ඕනේ. මම හම්බ කරන සල්ලි වලින් ප්‍රමාණයක් මට වියදම් කර ගන්න ඕනේ. මම වියදම් කරලා මං නිරෝගී වෙන දේවල් හොයන්න ඕනේ. එතකොට ඔටෝමැටිකලි මට පුළුවන් අනිත් අය බලා ගන්න. මේ නිරෝගීව ඉන්නවා කියන එකේ මේකේ ලොකු දෙයක් තියෙනවා. මේ අපි හිතන්නේ අවුරුදු 50න් පස්සේ සීල් ගමු. වයසට රිටයර් වුණාම මේ පන්සල් බෞද්ධ හැටියට එහෙමනේ. එහෙම එකක් නෑ. අද අපි ඒවා ඔක්කොම කරන්න ඕනේ. මේ තියෙන අපි දන්නේ නැහැනේ ටයිම් එක ඔයා කිව්වා වගේ. ඒක නිසා අපි හැමදේම අපි හම්බ කරන සල්ලි අපි විනෝද වෙන්න ඕනේ. හොඳට කන්න ඕනේ. හොඳට බොන්න. ආස දේවල් කරන්න ඕනේ. නිරෝගී වෙන්න ඕනේ. නිරෝගීකම වෙනුවෙන් අපි වියදම් කරන්න ඕනේ අපි හම්බ කරන සල්ලි. ඒක කරොත් අද වියදම් කරොත් අපිට අස්වැන්නේ ඉන්නේ අවුරුදු 30කින් අවුරුදු 50 විතර වෙනකොට අපිට බෙහෙත් වලට වැඩි වියදමන්නේ. ඒක ඉතුරුයි. නේද? අපි නැත්තම් වෙන්නේ ළමයින්ටත් අපි බරක් වෙනවා. අපි බලා ගන්න අපිට හරියට ආදරය කරගෙන හිටියොත් අපි මේ පාරම්පරික මිනිස්සු හිටපු කොහොමද? ඒගොල්ලෝ බෝන වන ලෝක වලින් කොහොමද ආරක්ෂා වුනේ? ඔබතුමා සඳහන් කරන කාරණාවේදී ගොඩතුර මම හිතන්නේ ඒ අතීත මිනිසුන්ට තිබුණේ නැහැ මේ අද අපි අත්විඳින ආතතිය. ඔව්. දැන් ගොඩක් වෙලාවට මේ රෝග ගණනාවකට මුලක් මේ අපි අද අපේ රැකියා ස්වභාවය සහ දෛනික ජීවන රටාව තුළ හදාගෙන යන අතිදාවනකාරී ගමනත් එක්ක ආතතියකින් අපි හැම මොහොතකම ඉන්නේ. හැමෝම ලොකු ටෙම්පර් එකකින් තමයි වාහනේ පාරට දාන්නේ උදේ ගමනක් පටන් ගන්න. ඒත් ඒකම අවසානයේ අපිට හෘද රෝග, දියවැඩියා, ප්‍රෙෂර්ස් ඔක්කොම අනිවාර්යයෙන් මට අපිට ඉන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ හේතුව මං චූටි උදාහරණයක් කියන්නම් ඔයාලට. මම මේ ළඟදී කඩේට ගෙදර ගේ ගාවම කඩේට ගියා. මේ පොඩි ටික දවසක් වෙනවා. ගිහිල්ලා මං ඉතින් ඉන්නවා එක එක්කෙනා ඇවිල්ලා බෝඩින් වල ඉන්න ළමයි ඉන්නවා ළඟ පොඩි පුංචි රස්සාවල් කරන අය ඉන්නවා. එක්කෙනෙක් ආව ගත්තා සීනි 150යි පරිප්පු 100යි ඕම ගත්තා. රුපියල් 300ක 400ක විතර රුපියල් 100 ඒවා තමයි ගත්තේ. අරගෙන මේ ඩයලොග් 100 ඒ වගේ ඩේටා කාඩ් මම හිතන්නේ 400ක් විතර ගත්තා. සරල ජීවිතේ අපි වැඩිපුර වියදම් කරලා තියෙන අනවශ්‍ය දෙයකට. නේ? ඔන්න ඔහොම අපේ සරලව තිබ්බ ජීවිතේ අපි කරගෙන තියෙන්නේ. මොකද මේ කිසිම කෙනෙක් ඇවිල්ලා ඔයාට කිව්වේ නෑනේ. ඔයා මේ බලෙන් අල්ලලා ගැට ගහලා හිර කරලා මේක ගන්න මේකට කිව්වේ නෑ. අපිම තමයි නැති කරගෙන තියෙන්නේ. මේක අවබෝධ කරගත්තාම මිනිස්සු වෙනස් වෙයි. ඉතින් මේක තමයි සරලව තිබ්බ ජීවිත සරලව තිබ්බ ජීවන රටාව සංකීර්ණ ජීවන රටාවට කරගෙන තමයි අපි ඔය ස්ට්‍රෙස් එක අරන් තියෙන්නේ. අහක තියෙන පීඩනයක් තමයි අපි දාගෙන තියෙන්නේ. ඒකම තමයි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් ගොඩක් වෙලාවට දැන් ඔබ මෙවැනි නිෂ්පාදනයක් ගත්තාම දැන් මෙවැනි දෙයකට බොහෝදුරට මම ඉස්සෙල්ලත් කිව්වේ අර අපි රෙකමෙන්ඩේෂන් එකක් හරි නැත්නම් කවුරු හරි කෙනෙක් යෝජනා කිරීමක් තුල තහවුරුවක් එනවා. හැබැයි බහුජාතික සමාගම් විසින් හදාගෙන තියෙන වෙළඳ යාන්ත්‍රණය තුල අපි කරන සාමාන්‍ය මාධ්‍ය තුලිනුත් වෙන්නේ අපිට අනවශ්‍ය බහඬ අපිට මිලදී ගැනීම සඳහා තමයි අපිව පරිභෝජනය සඳහා පොළඹවන්නේ. මම කියන්නේ ඒ වෙළඳ මාෆියාවෙනුත් අපිට මිදෙන්න පොඩි හුරුවක් ඇති කරගන්න වෙනවා. ඕද ඒක නවත්තන්න බෑ ඇත්තට. මේ ලෝකෙම දුවන්නේ වෙළඳාම මතනේ. ඉතින් අලුත් ලෝකේ එහෙමයි. ඉතින් අලුත් ලෝකේ ඒ කියන්නේ ආයතන බහුජාතික හරි සුළු හරි ඔක්කොම හරි බලන්නේ ඔයාගේ සාක්‍රිය තියෙන සල්ලි ටික කොහොමද ගන්න කියලානේ. දැන් ඔයාගේ බර්ත්ඩේ එකට ඉවෙන්ට් මැනේජර් කෙනෙක් හිටියේ නෑනේ. ඔව්. අවුරුදු 20කට කලින් ඔයාගේ වෙඩින් එකට ඉවෙන්ට් මැනේජර් වෙඩින් ප්ලෑනර් කෙනෙක් හිටියද?
නෑනේ. අපි ඔය කාරකට ෂූට් කරෙත් නෑනේ. දැන් මේක ප්‍රී ෂූට් කියනවා ඊට පස්සේ ඔක්කොම සංකීර්ණ මේක මේ ඔක්කොම මේ දැන් ඩේට් තිබුණාද වැලන්ටයින් කියයි කීයක් ඩේට්ස් තියෙනවද සමරන්න අපිට මේ ඔක්කොම මේවා හදලා කමර්ෂියලි හදලා තියෙන්නේ ඔයා හම්බ කරන සල්ලි ටික එක එක්කෙනා ගන්න. ඔයා මේක අවබෝධ කරගන්න. මේව හොඳ දේවල්. මොකද මේ හැමතැනම සතුට තියෙනවා. තමන්ගාව සල්ලි තියෙනවා නම් යම් කිසි ප්‍රමාණයක් වියදම් කරලා තමන්ට සතුට ගන්න පුළුවන්. නමුත් අනවශ්‍ය විදියට නෙමෙයි අවශ්‍ය විදියට තමන් තමයි අවබෝධ කරගන්න ඕනේ. මේක අපිට නවත්තන්න බෑ කවදාවත්. මේක ලෝකේ ඔයත් ඒක කරයි මාත් කරයි. මගේ නිෂ්පාදන ආරාරි ලෝකේ තියෙන සමාගම ඔයත් රැකියාවක් කරාම අපි මේක ලෝකේ කොහෙවත් නවත්තන්න බෑ. මේක තමයි යන්නේ. අපි ඒක අවබෝධ කරගෙන ජීවත් වුණොත් හරි පහසුවෙන් ජීවත් වෙන්න. මේවා ඔක්කොම ඕනේ. ඔයාටත් ඕනේ. ඔයාගේ දරුවන්ගේ වෙඩින් ප්ලෑන් කෙනෙකුට ඔයාට දෙන්න ඕනේ. ඔයාට වෙලාවක් නෑ. පුළුවන් ද ඔයාගේ ප්ලෑන් කෙනෙකුට දෙන්න ඕනේ. මගේ විවාහයක් තියෙනවා. මගේ ඒකට මේ වෙඩින් ප්ලෑන් කෙනෙක් ඉන්නවා. මගේ වැඩිමහල් පුත්‍රයාගේ විවාහය තියෙනවා. තබන අවුරුද්දේ ඉන්නවා එක්කෙනෙක්. මොකද ඒක කරන්න අපිට වෙලාවක් නෑ. අපි ගෙන් ඒ වෘත්තීමේ සේවාව ලබා ගත යුතුයි අපි. සේවාව ඕනේ. ඉතින් ඒක ඇත්තටම මේ ලොකු මේට හිතන්න නැතුව අපි අන්න එතනට අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒ සේවාව ගන්න අපිට සල්ලි තියෙන්න ඕනේ. අපි මේ පසුබිමයි අපි හදා ගන්න ඕනේ. හොඳයි අපි කතා කරන්නට උත්සාහ කරගත්ත නිෂ්පාදනයකට වඩා මම හිතන්නේ මේ කතිකාව තුළ මතුවන විශේෂ කාරණා ගණනාවක් තියෙනවා. ඔබට ප්‍රසන්න මාපඩුන ගමගේ කියන සුවිශේෂී පුද්ගලයා තුළ සිටින ව්‍යවසායකයා වගේම එක්තරා ආකාරයකට ඔහු චින්තකයෙක්. ඔහුළඟ තියෙනවා වෙනත් අදහස් සහ ප්‍රතිමානයන්. මම හිතනවා ඔබේ ජීවිත වෙනස් කරගන්නට එය ඉතා විශාල මට්ටමින් පිටුබලයක් වේවි කියලා අපිට ඉතාම සතුටුයි. කියන්නේ අපි අදහස් කරාට සමගාමීන්ම ලොකු අදහසක් පණිවිඩයක් සමාජගත කරන්නට පුළුවන් ව්‍යවසායකයෙක් ලෙස ඔබ අද ගොඩනැගී තියෙනවා. ඔබට ලංකාව තවත් ලංකාවේ සන්නාමයක් ඉදිරියට ගෙනියන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. දැන් ඉදිරියේදී අපි කතා කරොත් දැන් ඔබ හදාගෙන තියෙනවා මෙතන මේ ප්‍රොඩක්ට් රේන්ජ් එකක් තව ඒ කියන්නේ කිතුල් පැණි හකුරු. දැන් මොකද ගොඩක් වෙලාට ගත්තාම අපිට සීනි අපේ රටේ ලොකු ගැටලුවක්. ඉතින් ඔබ දැන් මේ කිතුල් පැණි සහ කිතුල් හකුරු සම්බන්ධව හදාගෙන තියෙන තත්ත්වය කොහොමද? ගොඩක් වෙලාට සීනි වලින් තමයි අපි හඳුනාගෙන තියෙනවා දැන්ට මේ ගොඩක් දියවැඩියාවට මූලික වෙන්නේ. කිතුල් වල එවැනි තත්ත්වයක් දැනට අවමයි කියලා. ඔව් ඇත්තටම මම කිව්වේ ලංකාවේ නිෂ්පාදන 20 ගානක් තමයි විකුණන්නේ අලුවි කරන්නේ. ලෝකෙට මං කිතුල් පැණි කිතුල් හකුරු ලෝකෙට අවශ්‍ය දේවල් යවනවා. ඒවට අවශ්‍ය කට්ටියත් එක්ක ඒවා නිෂ්පාදනය කරන්න පුළුවන්. හොඳම තත්ත්වයේ නිෂ්පාදන කරන අයත් එක්ක එකතු වෙලා තත්ත්ව සාධක තියෙන ස්ටෑන්ඩඩ්ස් ෆලෝ කරන ස්ටෑන්ඩඩ්ස් තියෙන එහෙම නිෂ්පාදකයොත් එක්ක එකතු වෙලා තමයි මේ ගමන යන්නේ. කිතුල් කියන්නේ කවදාවත් අපිට ලෝකෙට යවන්න බෑ මේ 100% කිතුල්. යම් කිසි ප්‍රමාණයක් සීනි ඝන වෙන එක තියෙන්න ඕනේ. නැත්නම් ලෝකෙට යවන්නේ නැහැ. මොකද කන්ඩිෂන්ස් 4ක විතර යන්නේ නැවක් යනකොට. දවස් 55ක් සමහර ඒවා මාස 2ක් විතර යනවා. එක එක කන්ඩිෂන්ස් වල යන්නේ. සීතල රස්නේ ඔය වගේ කන්ඩිෂන් මේවට ගැලපෙන්න මේ නිෂ්පාදන හදලා යවන්න ඕනේ. කවදාවත් අපිට එහෙම යවන්න බෑ. ඉතින් ඒවට ඒ තාක්ෂණය තියෙන්න ඕනේ. ඒ දැනුම මේ ෆුඩ් සයන්ස් කරන අය ෆුඩ් ප්‍රොසෙසින් කරන තාක්ෂණය මේ විශ්වවිද්‍යාල තුලින් ආයතන තුලින් ලංකාවේ දෙන්න ඕනේ. ඒක විතරයි මේක අපිට ජය ගන්න පුළුවන්. ඒ තාක්ෂණය අපි හොයා ගන්න ඕනේ. ඒක තමයි ලෝකෙ දිනලා තියෙන්නේ. අපිත් මං හිතන්නේ අපි ගොඩාක් අය දන්නවා. ඉතින් මේ නිෂ්පාදන මම කිතුල් හකුරු කිතුල් පැණි කිතුල් සුගර් කොකොනට් සුගර් මේ සියලුම දේම මේ ලෝකෙට යවනවා. ඒ අවශ්‍ය අයට සමහර රටවල් වල සමහර අපේ මේ මිලදී ගන්න අය ඉන්නවා. ඉතින් ලෝකේ නිෂ්පාදනات ඇත්තටම මමත් පුරුදු වෙලා තින්නේ මේ කොකොනට් සුගර් ගොඩක් පාවිච්චි කරන අපි කැඳ පොඩ ගොඩක් මේ කොකොනට් සුගර් ටිකක් ගන්න. කොකොනට් සුගර් වල ප්‍රශ්නයක් නැහැ. පොල් සීනි පොල් කොච්චර කෑවත් ඇත්තටම අගුණයක් නැහැ. හරි පොල් තෙල් එකක් කනවා නම් කිසි අපිට මිනිසුන්ට තිබුණේ නැහැ ඉතින්. තියෙන්නේ මේ ඇත්තටම හොඳ එකක් නැති නිසා. ඒ කියන්නේ මේ කමර්ෂියලි වෙලා අපේ තියෙන නිෂ්පාදනය ලංකාවටත් මදි. එතකොට වෙන්නේ අපි සමහර වෙලට පාවිච්චි කරලා තියෙන්නේ 7-8 වතාවක් පාවිච්චි කරපු රිෆයින් කරපු තෙල් එකක්. ඔයයි මම පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට ගෙදරදී ඕකෙන් බේරෙන්න පුළුවන්. හොඳම බ්‍රෑන්ඩ් එක හොඳම ඔයිල් එකක් පාවිච්චි කරනමුත් ඔයා කී තැනකට යනවද? හැමදාම ගෙදර 3 වේලම අපි කන්නේ නැහැ. අපි කොච්චර එක උත්සව වලට යනවා. අපි ලෝකේ තරුපය හෝටල් ගියයි ලෝකේ පුරා යනවා. ඒතකොට මෙතනදී අපිට ඉතින් අපි තෝරා බේරාගෙන හරි දේ පාවිච්චි කරලා මං කියන්නේ ඒකයි. අපිට නිරෝගීව ඉන්න නම් පාරම්පරික විදියට චුට්ටක් හිටියොත් ඒ කියන්නේ කැඳේ එකක් බීලා හොඳ හාලක බතක් කාලා හොඳ විදියට කොළ ටිකක් කාලා මේම හිටියොත් පුළුවන් හැම වෙලාවෙම. අපිට පුළුවන් හැම වෙලාවෙම හිටියොත් අපිට බැරි වෙලා වෙනවා. ලෝකෙට ගිහිල්ලා අපිට මේව කරන්න බෑ. ලෝකේ කොහේ හරි අපි සංචාරයකට ගියොත් ඒව කන්න බොන්න නම් අපි නිරෝගීව ඉන්න ඕනේ. නැත්තම් වෙන්නේ කළු දොදොල් අරන් යන්න වෙන්නේ අපිට තෑගි වලට විතරයි. පිට්සා බර්ගර් අරන් යන්න වෙන්නේ කාට හරි තෑගි දෙන්න විතරයි. අපිට කන්න බෑ.
ඉතින් ඇයි අපි නිරෝගී නැති නිසා මම මේක තමයි මට ඕනේ සමාජගත කරන්න. අපි නිරෝගී වෙන්න නම් එක්සර්සයිස් කරන එක හොඳයි. ව්‍යායාම කරන්න ඕනේ කැම පාන. හැබැයි අපි අර ඉස්සර මිනිස්සු හිටපු විදිහට යන්න ඕනේ චුට්ටක්. මේකට කියොත් මේකේ තියෙන මේ මට දැනෙච්ච දේ මම දැනෙන්න තමයි හැමෝටම මේ කියන්නේ. ඒකයි මගේ එකම අරමුණ. මේ වෙනුවෙන් තමයි මම මේ හැම වැඩසටහනටම කියන්නේ. මේක වව් ෆැක්ටර් එකක් තියෙන එක හොයාගන්න. ඒකට බහින්න. ඔව්. ඇත්තට මේක හොයාගෙන යෑමේ ආරාධනාව අපි කරනවා. එමුණ අද දවසේ අපිත් එක්ක සහසම්බන්ධ වෙලා මේ සොබාකෝ නිෂ්පාදන පිළිබඳව කතිකා කරන්නට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔහුගේ ව්‍යාපාරික දැනුම ඒ දැක්ම අපිත් එක්ක බෙදා හදාගත් ප්‍රසන්න මාපටුන ගමගේ මැතිතුමන්ට අපේ ගෞරව ආදර ස්තුතිය පුද කරනවා. අවසාන වශයෙන් වැඩසටහන් නිමාවට අපි ඔබගෙන් ඉල්ලන්නේ මේ රට ජනතාවට අවසාන පණිවිඩයක් විදියට අපිට දෙන්න තියෙන අදහස කුමක්ද? අවසාන වශයෙන් මට ඇත්තටම කියන්න තියෙන මේක බලන්න අහන දකින්න හැමෝටම මක් අත්විඳපු පාරම්පරික ජීවන රටාවේ ආස්වාදය මේ පාරම්පරික සහල්වල කැඳවල මේ මං හදලා තියෙන කැඳ වර්ග පහක් එක එක්කෙනාට ගැලපෙන විදියට උදේට කැඳ කෝප්පකින් අපිට ජීවිතේ පටන් ගන්න පුළුවන් නම් අපේ කාර්ය බහුල ජීවන රටාවේ අපි සමහර විට කොච්චර උදේ ආහාරය අපේ අතින් ගිලිහෙනවද ඇත්තටම අපිට පුළුවන් නම් උදේට කැඳ කෝප්පයක් පීලා පාරම්පරික හාල්වල ගැලපෙන Tamanට ගැලපෙන කැඳ කෝප්පයක් කියලා ජීවිතේ පටන් ගන්න මං ආරාධනා කරනවා ඔය සියලු දෙනාටම ඔබෙන් පටන් ගමු